Bhadanta Dhamma Savana Kalu Ayam Bhadanta Dhamma Savana Kalu Ayam Bhadanta Namo Tassa Bhagavato Arahato Samma Sambuddhassa Namo Tassa Bhagavato Arahato Samma Sambuddhassa Namo Tassa Bhagavato Arahato Samma Sambuddhassa Upaniyati loko dhanjaranti attano loko anabisaro asassato loko sambang pahaya gamaniyam aditto loko tanhada soti දොළුව උඩේගුරුවත් ශ්‍රී සිද්ධාර්ථ පිරිවෙන් පරිවෙනාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය දිශාපාලක දුරන්දර රාජකීය පඬිත ශාස්ත්‍රපති උඩිස්පත්වේ රේවත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු මේ ස්ථානයේ වැඩ ඉන්න ඒ අපේ පීතිරි ස්වාමීන් වහන්සේ ඇතුළු කොට ඇති මහා සංඝයා වහන්සේ විහාරත් දායක සභාවේ සහ අනෙකුත් ස්වේච්ඡා සංවිධානවල ලෙඩහාරී මහතුරුනි මහත්මීනි ගුණගරුක වාසනාවන්ත පින්වතුනි අද මේ සිද්ධ කරන පින්කම පිළිබඳව අපේ රේවත නායක ස්වාමීන් වහන්සේ සිහිපත් කළා. මීට වසර 20කට පෙර අපවත් වී වදාළ මෙම පිරිවෙන් විහාරස්ථානයේ නිර්මාතෘවර ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය හිටපු දිශාපාලක දුරන්දර ශාස්ත්‍රපති රාජකීය පඬිත දේවරාහේනේ විමලානන්ද නායක ස්වාමීන් වහන්සේගේ 20 වර්ෂ පූර්ණ පින්කම එයත් සමගම මේ 25 වර්ෂයේ කර්ම ජීවර මහා පූජා පින්කම ආරම්භ කරගෙන අද මේ ධර්ම දේශනය පවත්වලා හෙට දවසේ මහා සංඝරත්නය උදෙසා කර්ම ජීවරයේ පූජා කරගෙන සංසද මහා දානමය පින්කමක් සිද්ධ කරගන්න සූදානම් වෙන මොහොත එහි සමාරම්භක අවස්ථාවේදී ධර්ම දේශනය කරගන්න සූදානම් වෙන්නේ. අපේ රේවත සිහිපත් කළා වගේම උන්වහන්සේලාට වඩා මා සතුටු වෙනවා අද මේකට වදින්න ලැබිච්ච එක. ඒ කියන්නේ මට වතක් වෙනවා අපි මේ ඉඳන් බලන්න ආපු දවසේ ඉඳලා මුල්ගල් තියන්න ආපු දවසේ ඉඳලා මේ ස්ථානේ කොහොම මේක තනි මාන කැලෑවක් තිබුණේ. පාරක් කොටක් නැහැ, ජල විදුලිය නැහැ, මහා දුෂ්කරතා මැදේ තමයි මේ ස්ථානේ අපේ විමලානන්ද ස්වාමීන් වහන්සේ පටන් ගත්තේ. අද උන්වහන්සේ කොහේ හරි ඉඳලා බලන් ඉන්නවා මම හිතුවා උන්වහන්සේ ආශිර්වාද කරනවා. උන්වහන්සේගේ බලාපොරොත්තු සඵල වුණා. අද පඬිත හාමුදුරු පිටියේ වැඩ ඉන්නවද නේද? ලොකුම පඬිත හාමුදුරු දැන් එංගලන්තේ නේද? ඒ උන්වහන්සේ දැන් ආරම්භ කරපු අධ්‍යාපන සේවාව නිසා ඒ වගේම ජාතික ආගම සේවාවන් නිසා මේ ස්ථානේ දවසින් දවස දියුණුණා. අද උන්වහන්සේ දරාපු නිලය දිශාපාලක දුරේ දරන්නේ අපේ රේවත පඬිත හාමුදුරුවෝ. ඉතින් මම හිතනවා ගුරුවරුන්ට ඊට වඩා ගෞරවයක් නැහැ නේද? විශාල වශයෙන් උන්වහන්සේලා ඒ සේවාවන් හොඳට කරගෙන යනවා. කොච්චර උගත් වුණත් කොච්චර නතර බලතල ලැබුණත් හරියම නිහතමානී පොඩි හාමුදුරුවෝ අපේ පන්සලේ ඉන්නේ. ඒ ගැන මම වඩාත් සන්තෝෂ වෙනවා. මේ පොඩි හාමුදුරුවෝ අධ්‍යාපනය ලැබලා දෙන්න අපටත් යම් ප්‍රමාණයක දායකත්වයක් ලැබලා දෙන්න පුළුවන් වුණා. ඒ අපිට පඬිත හාමුදුරුවෝ වේරත පඬිත පීතිරි පඬිත අපේ පිරිවෙන ඉගෙන ගත්ත ගෝලයෝ. ඒක ගොඩාක් සතුටුයි අපට. ඒ තරක් නෙවෙයි මේ ස්ථානේ පටන් ගත්ත කාලේ ඔය අර්කිව චේනාන්දීර මහතා දැන් ඇවිල්ලා ඉන්නවා ගම්පහතේ ගම්පොළ තියෙන චිතර අද
බැටරි කඩේ මහත්තයා. ඔගොල්ලෝ තමයි ඒ කාලේ හම්බෙන්න හොඳ දායකයෝ ටික. ඒගොල්ලෝ තමයි සම්බන්ධ වුණා. එදා වැඩක දවසට මට මතකයි උදේ දාන්න අපි මුල්ගල් තියලා ඔන්න මේ උඩ පාට කියලා පාරේ ටිකක් එහාට ගිහිලා කපල්ලකට බහැලා තමයි උදේ දාන වැරදි. ඒ වගේ එදා ඉඳලා මේ විහාරස්ථානයේ දායකත්වයේ දරන දායක පිළිතුල්ලා බොහෝම කැපවීමෙන් ඕනෑකමින් ස්වාමීන් වහන්සේලා ආරක්ෂා කරගෙන කරන්න පුළුවන් ශිල්පස දානයන් දෙමින් කටයුතු කිරීමේ ප්‍රතිඵල නිසා තමයි අද ඊටාම දර්ශනීය විහාරස්ථානය පිරිවෙනක් ඒ වගේ මහා පඬිවරු බිහි කරපු ස්ථානයක් ඒ වගේ මේ ධම්මානවල ඉන්න පින්වතුන්ලා වුණත් ආගම ධර්මයේ අනුව තම තමන්ගේ ජීවිත හදාගත්ත ගුණගරුක පින්වතුන්ලා බවට පත් වෙලා තිබෙන්නේ. ඒ නිසා මේ වෙලාවේ මම දිගට ඒ ගැන කාරණා කියන්න යන්නේ මට හිතපු ඊටාම සුහදශීලී පදව මිත්‍රයා තමයි අපේ විමලානන්ද හඳුනන. උන්වහන්සේ ප්‍රශ්නයක් ආවොත් මට කතා කරනවා. මට ප්‍රශ්නයක් ආවොත් උන්වහන්සේ කතා කරනවා. සමහර විටක උන්වහන්සේට කුංචි වේකක් ගන්නවලට අපේ පාන්තරට යනවා. අපි දෙන්න සැතපෙන්නේ කාමර දෙක නෙවෙයි ඊතෝපේ පැදුරු දෙකක් දාගෙන තමයි බුද්ධිය ගන්නේ. ඒ තරවල කල්යාණ මිත්‍රත්වයේ කියන එක උපරිමයෙන් තිබුණු ඒ වගේ හාමුදුරුවෝ දැන් හොයාගන්න හම්බෙන්නේ. හරිම ගුණවත්, උගත්කම, නිහතමානීකම, ආදර සම්පන්නකම. වැඩකට බැස්සොත් යකෙක් වගේ තමයි. කිසි දෙයක් බෑ නෑ කියන කතාන්තර නෑ. කොහොම හරි ඒවා ඉෂ්ට කරන්නේ. ඔබ සම්බදාගෙන අපවාරිත මහතර හොදවල දැක්කන්නේ විශාල කැපකිරීම කරලා ඒ කාර්යයන් කරපු මහා ස්වාමීන් වහන්සේනමක් අද වැඩ හිටියන සමාජ කෙනෙක්යි අනුනායක පදවියක් විතර යන තරමට හැකියාවන් තිබුණ නිකාය කාගේ ප්‍රසාද දීලාගත්ත මහා ස්වාමීන් වහන්සේ තමයි. ඉතින් කුමක්කෝ හේතුවක් නිසා උන්වහන්සේට බැරි කාලයක් ජීවත් වෙන්න බැරි වුණා. නමුත් ඒ උන්වහන්සේට මේ ගෞරව කරන අද දවසේ උන්වහන්සේ විදිහේ මේ ධර්ම දේශනය පවත්වන පුණ්‍යානුමෝදනා කරන්න ලැබීමත් මගේ භාග්යක් වෙනක් කියලා මම කල්පනා කරන්නේ. ඒ නිසා මේ වෙලාවේ පින්වත් ඔබට ධර්ම දේශනයට අවස්ථාව දෙන්න මේ ශෝදානන් වෙන්නේ. පින්වත් අපේ රටේ බෞද්ධයෝ ඉන්නවා. අපි වැඩි දෙනා බෞද්ධයෝ. ඒ වුණාට මේ බණ අහලා ජීවිතය හදාගත්ත කියන පිරිසට අඩුවක් තියෙනවා. ඒ සාද මේ ධර්ම දේශනේ මා පවත්වන අපේ ජීවිතයට අදාළ කරගෙන මේට වඩා හොඳට අපි ක්‍රමානුකූලව බෞද්ධකම ආරක්ෂා කරගෙන අපේ ජීවිත හදාගන්න ඕන කරන පුංචි ධර්ම කාරණා ටික. බණ දැන් අපි ලෑස්තිනේ මොනවද කරන්නද? මොනවද කරලා ලෑස්තිනේ? බණ. ඇයි බණ? මේ වැත්තේ ගෙදර වල බුදිය ගත්තා නම් ටීවී එක බලවල හිටියනම් හොඳ නැද්ද? ඇයි බණ අහන්න ආවේ? බණ අහන්න ඕනේ ඇයි? බණ කියන සිංහල වචනේ මොකද්ද? ධර්මය. නේද? ඔහොම කෙටි මේ කියන්නේ මොකද මාතෘකාව උඩන් දිගයි. අපේ විතරම අතහමාරව බණ කරගන්න එපා. ධම්ම කියන පදයට අපි අටුවාව දුන්නු අර්ථයක් තියෙනවා. අහලා නැතුවද මන් දන්නේ අහුම් බලන්න. චතුසු අපායේසු ච වට්ඨ දුක්ඛේසු ච පතමානේ සත්‍යේ අපතමානේ කତ୍වා ධාරේ දීති ධම්මෝ කියලා අටුවාව දෙන්නේ ධම්ම කියන වචනේ. ඒවත් මන් කියන්නේ. බංගද දන්නේ. මේ සසර ආපු ගමනේදී අපි අද මේ මනුෂ්‍ය ලෝකෙ හිටියට අපි මනුෂ්‍ය ලෝකෙ විතර හිටපු අය නෙවෙයි. අපි සමාජයක දිවි ලෝකවලත් ඉඳලා ඉන්නේ. තිරසන්නු වෙලා පෙරේත වෙලා අමනුෂ්‍ය භූතෝ නිරසත් වෙලා තින්නේ. මනුෂ්‍යලා තින්නේ. ඊ ආපු ගමනේ එක් අවස්ථාවක් විතරයි මනුෂ්‍යා. මේ මනුෂ්‍යාත්මය ලබාගත් අපට බුදු පියාණන් වහන්සේ උගන්වනවා ඔබ බණ අහන්නම ඕනේ. හැදෙන්න හරිනේ. දැන් අපට පේනවා ඉතිහාසයෙන් බැලුවම බලන්න ඉන්දියාවේ හිටිය ඉතාම ප්‍රබල රණශූර රජ කෙනෙක් අහලා තියෙනවද? චණ්ඩාශෝක කියලා හදිනවා. පස්සේ තමයි ධර්මාශෝක වුනේ. එයාගේ මුල් කාලේ නම් මොකද්ද? අශෝක. ඊපස්සේ එයා යුද්ධ කරලා
ලක්ෂ ගණන් මිනිස්සු මැරුවා. තුවාල වුණා, හිරගවල දැම්මා. ඒ තමයි මම නමක් ඇඳුනා කණ්ඩාසෝක කියලා. ධර්මෝ මාංශය. මේ යුද්ධයෙන් කලකිරෙපු රජුරෝ දවසක් සාදරු තලයට වෙලා පාර දිහා බලාගෙන දැක්ක කෙනෙක් පොඩි හාමුදුරුවක් වඩිනවා නේද? කවුද පොඩි හාමුදුරුවෝ? නික්‍රෝධ පොඩි හාමුදුරුවෝ. උන්වහන්සේට වැඩික පාඩයක් ඇව්වා. සුදුසු ආසනයක් බලලා වැඩ ඉන්න කිව්වම මේ පොඩි හාමුදුරුවෝ කියලා වාඩි වෙන මොකද? ඒක ආසන. ආරාධනා කරලා පොඩි හාමුදුරුවෝ මට බලන් ටිකක් කියන්න කියලා. උන්වහන්සේ දේශනා කරන පුංචි ධර්මයක් නේද? ගාතාවක් බදකද? අපමාදෝ අමතපද පමාදෝ මච්චරෝ අපමත්තාන නියන්ති ඊ පමත්තය. අනේ බලන් ටික අහන්න ඉවරුණා විතරයි රාජ්‍යර මොකදනේ? ධර්මාශෝක කෙනෙක් වෙනවා. ඉන්දියාවේ 84000ක් විහාර කළා. ධර්ම සංගායනාවක් කරනවා. තමන්ගේ රාජ්‍ය පුරාවටම ශෛල ලිපිවල අශෝක මෙවි ශෛල ලිපිවල ධර්මයේ කොටවල මිනිසුන්ද කියව ගන්න පුළුවන් ඉන්න සතරමන් හන්දි වල මිනිසු ගැවෙන තාමල ඉස්තාපිත කළා. ඒ තරගේ කටවල් ළමයකට ධර්ම දූතයව බලන්න බණහලා කොහොමද උරු වෙනස කියලා. නේ බණ අහලා තමයි මිනිහෙක් හැදෙන්න ඕනේ. හරියට අවබෝධ කරගත්තොත් හොඳ මිනිස්සුෙක් නිර්මාණය කරන්න පුළුවන්. අපේ රටේ ධර්මයේ කෙනා කවුද? වැඩි දවස මොකද්ද? පොසොන් පොය නේ. ඒ පොසොන් පොය දවසේ මිහිඳු මහරහතන් වහන්සේට ධර්ම දූත පිරිස ලංකාවට වඩිනකොට ලංකාවේ හිටියේ කවුද? දේවාංශ. පොය දවසේ මොකද්ද? ඇසල. සීලාරම් පාදලේ නේද රජුරුයි. නෑ? එලා මොකද කරේ? දඩේමේ ගිහිල්ලා. නේ? මුවෙක් පස්සේ පන්නගෙන යමින් ඉන්න වෙලාවේ තමයි හම්බ වුනේ. රජුරවන්ට උනන් දැක්කම බය වුණා. ඒ උනන් සීකලක් මම අහවල් එක නෑ කියලා. අන්තිමට බණ අහනවානේ. බණ අහනකොට උනේ සම්පූර්ණ බෞද්ධයෙක් බවට පත් වෙනවා විතරක් නෙවෙයි. අපේ රටේ අද අපිට තියෙන සියලුම දේවල් නිර්මාණය කළේ කවුද? දේවානම්පියතිස්ස රජු. විහෙර විහාර ඒ විතරක් නෙවෙයි ශ්‍රී මාබෝධි වඩම්මෝනව. ධාතුන් වහන්සේලා වඩම්මෝනව තූපාරාමයේ හැදෙනවා. අෂ්ටඵල රෝධ බෝධි වහන්සේලා දෙස්පර බෝධි මුළු ලංකාව පුරාම පිහිටවනවා. මේ රටේ බෞද්ධ සංස්කෘතියක් හදනවා. බෞද්ධ ආගම හදනවා. මේ විදිහට සම්පූර්ණයෙන්ම එයා තමන්ගේ අතිවිච්ච නරක ගතිගුණ සියල්ල අත්හැරලා දාලා ඉතාම ආදර්ශ සම්පන්න මහ රජ කෙනෙක් බවට පත් වෙනවා. මොනවා කළද මේ උනේ? බණ අහන්න ඕනේ. බුදු පියාණන් වහන්සේ උගන්වන්නේ මෙන්න මේ බණ අහන එකේ අරමුණක් තියෙනවා. මොකක්ද? චතුර්ෂු අපායේසුද. අද අපි මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා ගෙවල් දොරවල් හදාගෙන යාන වාහන තියාගෙන සම්පත් විතර හිටියට මරුණන් පස්සේ ඊළඟ කොහේ යයිද දන්නේ අප්පා. චතුර්ෂු අපායේසු. තිරිසනෙක් වෙයිද, පෙරේතෙක් වෙයිද, අමනුෂ්‍යෙක් වෙයිද, භූතෙක් වෙයිද, ණය පොළවි කියන්නේ නැහැ. ඒතර බණ අහුවොත් මොකද වෙන්නේ? ඒ නොකල යුතු දේ ඉගෙන ගන්න. කල යුතු දේවල් ඉගෙන ගන්නවා. ගුණ සම්පන්න මිනිසෙක් බවට පත් වෙනවා. එයාට ජීවිතය හදා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒතකොට සතර අපායන් ගැලවෙන්න පුළුවන්. වට්ට දුක්ඛේසුද. දැන් මේවා මම වැඩි කියන්න කැමතිත් නෑ. දැන් අපේ අම්මලා එහෙම දාන් ටිකක් එහෙම ගෙනාවම නේද? දාන් ටිකක් එහෙම ගෙනාවම සාමෙන් දෙන අම්ම පාත් වෙන්නකෝ කියලා ආතුනෙන් පස්සේ නේ පිළිදෙනව නේද තමයි. මේ දුන්නු දානේ ආනිසංසෙහි බලෙන් මෙතෙන් පටන් නිවන් දක්නා ආද දක්වා චාතුර් මහරජගේ යාමේ දුසිතින් මාද කියනනේ දිවිලෝ කරන්නේ.
ඊළඟ සුජාතා සුමනා විසාකා මේ සිටුරු ගැන කියනවා. නේ? මෛත්‍රී බුදුන් දැක නිවන් දැකෙල්ල වේවා ඉෂිතා චිත්ත ප්‍රීතියෙන් පින් අනුමෝදන් විය යුතුය. අපේ අම්මලා එකපාර ඒක සිරි සාදු කියන්නේ නෑ. ඔක්කොම ටික පිළිලා. හිතයි බඩයි ඔක්කොම ටික පිළිලා. නේ? හොඳයි දාන ටික අරන් එනකොට පන්දලේ හාමුදුරුවෝ කවුරුවත් නැහැ. ඉන්නේ බුදුහාමුදුරුවෝ විතරයි. ඉන්න ගෝලෙක් වත් කියලා අපේ අම්මා හාමුදුරුවෝ ගමනක් වැඩියා. එහෙනම් බුද්ධ පූජාව හදලා තියා දෙන්නම් අරන් ගිහලා පූජා කරලා යන්නේ කොත් දැන් මොකද හිතෙන්නේ? අනිතුත් කි. ඔයවත් යනකොට කියනවා පළේ. නැත්නම් අපි දුක් කියලා දාන්න ගියාම ආවම ඒක නරක වෙනවද නැද්ද? නරක වෙනවනේ. ඒ වගේ අපි වියදම අඩුවක්ද? වියදම් ඔක්කොම කරලා මහන්සිත් ඔක්කොම වෙලා අනේ අපි බුද්ධ පූජා කරලානේ ආපු වෙලාවක හාමුදුරු දාන්න එක වරඳන්නේ කියලා අපි තියලා සන්තෝෂයෙන් යන්න. හරි අමාරුයි මේක කරගන්න නේද? මම කියන්නේ බුදුහාමුදුරු ගන්නවා. ඔබ දන් දෙන්නේ සිල් ගන්නේ භාවනා කරන්නේ වේදනාර කරන්නේ රජවරු වෙන්න නෙවෙයි, සිටුවරු වෙන්න නෙවෙයි. දිව්‍ය ලෝකවල යන්න නෙවෙයි. ඔබේ අරමුණ තියෙන මොකද්ද? වට දුක්ඛ. මොකද්ද වට දුක්ඛ? ඉපදුනොත් අපට වෙන වැඩක් තියෙනවා. මොකද්ද? ඔය බලාපංගු දැන් ඔය විද්‍යෝට හේතු කරලා ඉන්නේ ඇයි? අයියෝ විද්‍යෝට හේතු කරලා තියෙන්නේ. යන්තම බැලුවා හැබැයි කුඩු තියලා වාඩි කරවලා නැහැ. නේ? නැත්තම් ඉඳ ගන්න බෑ. නේ ඒවද ඉඳ ගත්තොත් නෙගිටින්න නෑ. ඒක පුඩුවක් තියෙනවා. දැන් අපි මේ පැත්තේ අපේ අම්මා කෙනෙක් ඉන්නවා. අපේ අම්මා මොකද ඔළුවේ කුළුල්ල තියාගෙන ඉන්නේ? නෑ. ඔක්කොම සුදු වෙලා. මගේත් එහෙම තමයි. තාත්තේ හින්ද බේන්නේ. නැත්තම් ඔක්කොම සුදු වෙලා. මේ උපන් විදිහේ වෙන්නේ. දැන් අපේ හපරජි මහත්තයා අර තියෙන අත් දෙකම තව විදුලි කැලේ හත් දෙකුත් අහි කරලා තියෙනවා. ඇයි? අර දෙකක් දැන් දිනලා. ඒතර ඉපදුනොත් මොකද වෙන්නේ? මහලු වෙනවා, ලෙඩ වෙනවා, මැරෙනවා. නේ? බලන්න බුදුසත් චරිතයන් බලන්නකෝ. උන්වහන්සේ මේක හොඳට තේරුම් ගත්තානේ. උන්වහන්සේ රජමාලිගේ කොටු කෙරුවා. එළියට බහින්න දුන්නේ නැහැ. ඒ ශාස්ත්‍රකාරෝ කියලා තිබුණානේ. දර වෙලාවත් මහල්ලෙක් දෙදෙක් මලවිලියක් දැක්කොත් ගිහිගේ කලකිරව මහා වෙනවා. ඒක රජුව එළියට බහින්න දුන්නා පුරකාවල් දාගත්තා. ආරක්ෂා කරගත්තා. ඒ දවසක් චන්නත් එක්ක යනකොට උයන් කෙලියට යනකොට හම්බුනම මහන්නේ අහනවා. චන්න අර කවුද? ස්වාමීන් වහන්සේ මහල්ලේ. දැන් උනාට මොකද ඉතින්? අනේ යා මහලුනාන මහවිරුවා මොනවද මේ විරෝධ වෙනකන්නේ? අනේ යම යන්න අපව. යන්නේ නැහැ අපව. ඊළඟ දවසේ යනකොට ලෙඩෙක් දකිනවා. එදා කලකිරෙනවා. ඊළඟ දවසේ යනකොට මලමිණියක් අරගෙන කවුද ගන්නද? ස්වාමීන් වහන්සේ මිනිහෙක් මැරලා අමුසොහන දාලා ගෙනියනවා. මැරෙනවා. අනේ මැරෙන්නේ නමුනොත් අපි විරෝධේ යන්න අපව. යන්න. ඊළඟ දවසේ හාමුදුරුවෝ මතකනවා. එදා ඇහුවා කවුද කියලා කිව්වා. ස්වාමීන් වහන්සේ පැවිද්දේ. අයියා පැවිදිලා ඉන්නේ. නිවන් දකින්න. ඔන්න නියම කියලා වචනේ ඇහෙනකොටම එතුණා මා මේ වැඩේ තමයි කරන්නේ. නේද අපේ අම්මා? දැන් ඉන්න උන්ට වෙලා තියෙන්නේ. කවදාකවත් නාකේ දැකලා නැහැ. නේද? කවදාකවත් ලෙඩෙක් දැකලවත් නැහැ. මල ගෙදරක ගිහිල්ලත් නැහැ. නේ? අනේ අපි වගේ જાතියක් කියලා හිතෙනවා. අපි දැන් කොච්චර මහල්ලෝ දැකලා තියෙනවා. ලෙඩු දැකලා තියෙනවා. මලකවල අපි කොච්චර ගිහිල්ලා තියෙනවා. ඒ තවකට අපට අවබෝධයක් එන්නේ නැහැ මේ ජීවිතයේ අනිත්‍යය. නේද? ඒ එන්නේ නැත්තේ අපිට අපේ මනස සංසුන් වෙලා නැමෙ ධර්මයේ ඇතුල් වෙන්නේ. දැන් මේ අහන්නේ තව මොහොතකින් අපට වදකයි. ඔන්න බලන්න පහළට කියලා බලන්න මම කිව්වට තරහ වෙන්නේ එපා. මේ දොරෙන් එළියට යනකොට අපිට
මාළුක මමත අමතකයි. මැරෙන බව අමතකයි. මෙතන තමයි දැන් තියෙන්නේ. හරිද කියලා බලන්නකෝ කියන්නේ. පොඩක් ඔය දිලිපත ගැටියන්නත් එක හිනාවිල්ලේවා කියන්නේ මම හොඳද? දවසක් උපාසක මහත්තයෙක් පාසල ගිහිල්ලා උදේ ශීල ගන්නවා. අද ශීල සමාදන් කරනවා. ශීල සමාදන් වල උදේ ඉඳලා බුද්ධ වන්දනාව කරලා බණ අහලා භාවනා කරලා ජීවිතේ ගොඩාක් පින් කරගන්නවා. දැන් ඉස්සර වගේ නෙවෙයිනේ. ඉතන එළිවිලානේ ගෙදරවලට යන්නේ. දැන් අපේ අම්මලා කොරෝසදියා බල ඉන්නේ. නේද? කීයද 5 වෙන්නේ. ඇයි? සීල් පුදල ගෙදර යනවා. උපාසක මහත්තයා පහර තීල් මෙදුවා. දැන් උපාසක මහත්තයා කියලා අපි අඳුරගන්නේ මොකෙන්ද? සුදු වෙනුමෙම නෙවෙයිනේ. සුදු වෙනකට උපාසක මහත්තයා කියලා කියන්නේ අපි අඳුරගන්න ලකුණක් තියෙනවා. මොකද්ද? උතුරු සල්ලු. උතුරු සල්ලු ගලවල උපාසක මහත්තයා දෙකට නම්බර දාගත්ත දුකාරය. දැන් වෙලාව කීයද? පහ වෙලානේ. කොහාටද යන්නේ? කොහාට යන්නේ නැද්ද? එයා ගිහිල්ලා ගිලම්පසට. කොහාටද? කොහොමද ඉඳලාගත්ත සීල? කො අහපු බාද? කො කරව බාවනා? ඒක තමයි අවබෝධයෙන් මේ වැඩ කරන්නේ. අවබෝධයෙන් කළා නම් අර චන්දාශෝක ධර්මාශෝක කෙනෙක් වුණා වාගේ මුවාපාසුදීවපෝ දේවානම් පියතිෂ්ඨ දහමේ රජෙක් වුණා වගේ අපි වෙන්න ඕනේ. ඒක නෑ අපිට තාම ඇවිල්ලා නෑ. ඒක අපි හරියට මේ වැඩේ කරලා නෑ. ඒ සාද මේ ධර්මදේශනේ මා කරන්න සෝදාගෙන ජීවිතය ගැන හොඳ අවබෝධයක් ලබන්න. මේ මා අර මුලින් මාතෝකා කරපු ගාථා මේ සූත්‍ර පාඨ කීපයේ තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ මහා රට්ටපාල කියලා සූත්‍රයක්. මහා රට්ටපාල. ඒ බුදු පියාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් මේ මහා රට්ටපාල කෙනෙක්. උන්වහන්සේ තමයි මේක දේශනා කළේ. ඒ සතන් මේ සූත්‍රයට මහා රට්ටපාල කියලා නම ප්‍රසිද්ධ වෙන්නේ. මේ රට්ටපාල කුමාරයා කියලා තාම ධනවත් පවුලක කෙනෙක්. ඉන්දියාවේ බුදු පියාණන් වහන්සේ පහළ වෙලා කාලයක් යනකොට ඉන්දියාව පුරා ප්‍රසිද්ධ වෙනවා බුදු පියාණන් වහන්සේගේ නවරහදී බුදු ගුණ ගැන. පුළුවන් ද නවරහදී බුදු ගුණ දෙක කියන්න? පුළුවන් ද කියන්න? පළවෙනි ගුණය මොකක්ද? ඉතින් අප්පා දැන් බුදු වැඳලා ඉවරුලා විතරයි නේ. පළවෙනි ගුණේ මොකද අරහන් කියන්නේ? අපි તો රාගයව ඕකකට සංසාරේවත් අරහන්. ඉරලේ. ඒ අරහන් නෙවෙයි කියන්නේ. අරහන් කියන්නේ රාහසන් පවුනකොට කෙලෙසෙරයෙන් දුරුකට නිසි වූයෙන් පුදට අරහයයි කියති මුනිදුට වරදෙවි රහසින්වත් පව් කරන්නේ. කෙලෙසෙරණු දුරුකොට ශීලව ක්ලේශ ධර්ම දුරු කරලා නිසි වූයෙන් පුදට දෙවියන්ගේ ආමිෂ ප්‍රතිපත්ති පූජා සුදුසු නිසා තමයි අරහන් කියන්නේ. වගේ අර බුදු ගුණ ඔක්කොම ඉන්දියාව පුරාම ප්‍රසිද්ධ වුණා. ඉතින් මේ රට්ටපාල කුමාරයා හිටපු ගමේ මේ කාම දැනගත්තා. ඒ ගමට වැඩි බුදුහාමුදුරු අනේ අපේ මේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ කියන්නේ රහසින්වත් පව කරන්නේ. උන්වහන්සේ සම්මා සම්බුද්ධයිලු. උන්වහන්සේ විද්‍යාචාර සම්පන්නයිලු. උන්වහන්සේ සුගතයිලු. උන්වහන්සේ ලෝකවිදුලු. ඒ තුන් ලෝකෙම දන්නවා. උන්වහන්සේ පුරුෂ ධම්මසාරති. දෙවියෝ මානවෝ බ්‍රහ්මයෝ විතරක් තිරිසන් සත්තු පවා වචනේ බලෙන් දමනය කරගන්න. ඔයගේ අර ගුණ නවීම ප්‍රසිද්ධ වෙනවා. ගමේ කතා කරගත්ත අපිත් තවුදද බණහන්. රට්ටපාල කුමාරයා අර තිරිසත් එක්ක බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරන්න ගියා. දැන් මට බයයි අප්පා කියන්නේ. ඒ රට්ටපාල කුමාරයාට වීති වැඩි හොම තමයි බුදු වෙන්නේ.
ඊළ බණට කැහුවා. බණහල ඉවර වෙලා ධර්මදේශන අවසානයි බුදුහාමුදුරන් වෙන මිනිස්සු යන රටපාල කුමාර නැගිටින නිහපුවාලති මහත්තයා නැගිටින්න දීවන්ත බලන්න. නැගිටින්නේ ඔක්කොම යන්න ඇරලා බුදුරජාණන් වහන්සේලාගේ කුමාරයා යනවා. ගිහලා කියලා අපේ හාමුදුරු ලෝතුරා බුදු පියාණන් මට නම් ගෙදර යන්න බෑ. ඇයි? මට මහත් වෙන්න ඕනේ. ඒක මගේ මාළුවේ පතෝල කීයද දන්නේ. ඒක වුණාවත් දෙන්න මට ලොකකට ඉන්නේ. ඒකවල බුදු පියාණන් වහන්සේ හොඳයි පුතා මහාන කරන්න පුළුවන්. හැබැයි මහාන කරන්න නම් මව්පියන්ගේ අවසරයක් ගන්න තියෙනවා. අවසරය ගත්තද? නෑ. එහෙනම් මහාන කරන්න බෑ. මහාන කරන්න බාරකාරයාගේ මව්පියන්ගේ අවසරය මේ විවාහකට බාරියාවක් තියෙනවා. අනේ ස්වාමීනාත් ඔක මොන වැඩද මං ඉතර ගිහලා අවසරය අරන් ඉන්නකෝ කියලා දිව්වා කියලා. ඊළඟ කිව්වා අම්මේ තාත්තේ අද මන් ටිකක් මම ඇහුවා. අනේ අප්පෝ සල්දරව මට එපා වුණා. මට මහාන වෙන්න ඕනේ. ඒකට අවසරයක් නැතුව මහාන කරන්න බෑ කියන්නේ මට අවසර දෙන්නකෝ ගිහිල්ලා මහාන පිසුද යකෝ ඔබට උඹ විතරයි අපිට ඉන්නේ මහාන කොල්ලක් කොහොමද? ඒ කියන්නේ එකම දරුවයි මහාන කරන්න බෑ කිව්වා. ඉල්ලුවයි කොහොමවත් කැපතුනේ නෑ. ඒ කියන්නේ කොහෙන්නම් අම්මේ තාත්තේ මට මැරෙන්න ඉඩ දෙන්න මම අදින් පස්සේ කන්නෙත් නෑ බොන්නෙත් නෑ මට මැරෙන්න දෙන්න මහානකට දෙන්න නැත්නම් මට මේ ජීවිතේ එපා. දවස් ගානක් ගියා. අනේ මේ කන ගෙටින්නෙත් නෑ කන්නෙත් නෑ බොන්නෙත් නෑ. බුද්ධි. ඒක නම් තාත්තට කොහොමද හරි දුකයිනේ. යාළුවෝ කරන්නේ අපි කිව්වා පුතේ මේ අපේ පුතා හරි හිතුවක්කාර නිකන් මහාන වෙන්න ආව එපා කියපුවල කන්නෙත් නෑ බොන්නෙත් නෑ බුද්ධි යනවා. අනේ කිය උඹලවත් කියාපලක් පුතේ මූට නැගිටලා කන්න බොන්නේ කියලා. ඊළඟ වගේ යාළුවා අම්මා තාත්තා ගිහින් ඉඳවන්න එපා නැගිටින්න කියලා කාලා බීලා ගෙදර ඉඳලා හොදට පිටා. තවත් තරහ ගියා. ඕක කියලා ගොලාවෙක එලව ගත්තා උන් දෙක. ඒකම නයි අර යාළුවෝ ටික අම්මා තාත්තලා අනේ වැඩි අපි කිව්වා අහන්නේ බැරි වෙලාවත් උහුලා ලොකාන දුන්නේ බැරිලේ දුව දකින්නවත් අහන්නේ අනේ අපි මහානෙ නිල දෙන්නකෝ කියලා අම්මා තාත්තා කොහොම හරි කැමති කරගත්තා. ඒකට කැමති නැහැ මහානෙ නිල කියන්නේ. ඊළඟ අම්මා තාත්තා කැමති එන මහානෙ නිල කියලා. මේ ලොකාන වීඩියෝ එක ගන්න කිව්වා. නැගිටලා ගිහලා මම තාත්තට වැදලා අවුලට අරගෙන ගිහලා මහානෙ දවස් 14යි යන්නේ මේ භාවනා කරලා රාත් වෙනවා. මේක දෙක පිටු 50ක් හැටක් වෙන සූත්‍රයක් මම මේක ඉති කරන්න කියන්නේ අවශ්‍ය කාර්යයට ගෙන්නේ. ඒකමද ඊළඟ අහන රාත් වුණා රහත් වෙලා ටික දවසක් යනකොට අම්මා තාත්තා බලන්නේ නැතුණා. ඒ රටපාල මහරහතන් වහන්සේ නිවසට වැඩියා. නිවසට වඩිනකොට රංග අහවණු සම්පූර්ණයෙන් ගෙනල්ලා ඉස්තෝපි පුරවලා පැදුරලින් මහලා. ගාවෙලා නෙති ඒ කියන්නේ බාරිය විපදෙන කියලා තියෙනවා. ඔක්කොම ටික ලස්සනව සරසලා රටපාල හාමුදුරුවෝ වැඩියන් පස්සේ ආශ්‍රය පළඳුන බාරිය දැන් අම්මා තාත්තේ අනේ පුතේ බලාපංකෝ මේ හතරක් උඩ දෙයියෝ ඔබට මෙවයි පාවුණා. යන්න එපා. මේවා තියාගෙන මේවා කාලා බීලා හොඳට ශප විඳින්න. අම්මේ තාත්තේ වරන් දාන ගඟකට ඔබ තමයි මිනිස්සු තියෙන හානිය. මට වෙන්නේ පව මොකක්ද? ඒගොල්ලෝ අරන භාර්යාවට කැවිලා කිවිලාප කියන පටන් ගත්තා. දිව්‍යාංගනාව සරසලා හිටියේ. තේින්න මෙයාට ඇත්තටම කිව්වොත් මේ කෙල්ලෝ මට බලීවද දන්නේ නැහැ කියන්නේ. දැන් මෙයා අපේ හිත දියුණු කරලානේ. අපි දැන් මේ පිටපැත්තෙන් හොඳට ඇඳුම් අඳවලා නේ සෙල් පවුඩර් එකක් ගෝල සාරසලා තිබ්බට ඇතුළේ තියෙන බඩු ටික දැන් කරන් හරි. මොනවද? දිතිෂ් මහා උඩට විදර්ශනා වඩපු කියන පීනුවා ටික. අපේ ශරීරයේ තියෙන ජරාව අපට පේන්නේ නැහැ නේ. ඒ බලන්නකෝ නව ద్వාරයක් තියන එළියට එන්න නේද? ඇතුලේ මොකවත් නැහැ රත්තරන් රිදී මුතු මැරිකේ මොතේ හොඳට ඉගෙන ගන්න නෑ. ඇතුලේ මොනවද තියෙන්නේ? කියන්නත් බෑ කොහොමද කියන්නේ. ඇහිගෙන මොනවද? කබ්බත් උදේ මොන හොදනද කබ කඳු පිරිච්ච හැක් දැක්කොත් එහෙම නේ
හරි පිළිකුල්. නැහැ මොනවද? පතර බීජ බ්‍රෝස් කළා හිමරකට හරි කරපොත්. කට කීසරයක් අපේ නම් බලන්නවත් ඒ පගුලක් කාලා ගන්නව දෙයක් නෑ. අර පේන අපේ ගෙල්ලෝගේ කටවල එක මුතු වැඩ తీරුවා. හැබැයි හා ගාව මොනද දෙන්නේ? කැහි කියලා. මුළු ශරීරෙම ගලන මොනවද? දාපිය. උදේ හොදලා හැන්දෑ වේලි නැත්තම් ගන්තස් දාන්න බෑ. නේ? අයිතෝ මං කියන්නේ ටොයිලට් එකට ගියාම පතරක් ගුලි අතාරින්නේ නේද? අපි හිතන් ඉන්නවා මේක හරියට අත්තරයි සුන්දරයි කියලා. හැබැයි විදර්ශනාවට පිටකට ඔක්කොට පේන්න පටන් ගන්නවා. යාම. ඒ හතර කොට වතක් උඩා. කොහෙද මේ තියෙන්නේ? ශරීරේ. මේකේ ගන්න දෙයක් නෑ දෙතිස්පා. අර භාර්යාව සරසල ලස්සන කෙනා ගැන උනාදර පේන්නේ දැන් අර දෙතිස් මහා කුඩක. කැහි ගොඩවල්, හොටු ගොඩවල් අපි අරගෙන බෝරින්ගේ ගොඩවල් ඕටි. අපි භාෂාව වෙනස් කරගත්තට මේ ඇත්ත ඒකනේ. බැරිවත් ඒක. අන්තිමට කියනවා මේ පියතුමනි මට දාන දෙන්න ඉන්නේ කී දාන ටික දෙනවා දෙන්න. වරදනවා. දාන ටික වරදලා උන්වහන්සේ වඩිනවා. වැඩි කොහොමද ඒ කාලේ ඉන්දියාවේ හිටිය තාම ප්‍රබල රජවරු ගණනාවක් හිටිය අය කෙනෙක් තමයි කෝරාවි රජු. කෝරාවි රජු විරක් තිබලු මිගාදිර කියලා. ඔයෙත් ගිහින් උන්වහන්සේ ගහක් වල වාඩි වෙනකොට අනේ අහම්බෙන් වාඩි කෝරාවි රජු ආවුවේ. ගහක් වල වැඩ ඉන්න රටපාල මහරහතන් වහන්සේ දැක්කම රජු වශී වුණයි. බෝලස්ස. උස්ස මහත තරුණකම ළඟට ගිහිල්ලා වැන්දා. වැඳගන්නවා ස්වාමීනි ඔබ කොහෙද? අයිතුමනි මම අහවල් නගරේ අහවල් පවුලේ දරුවා. හරි හොඳ ඉහළ පරම්පරාවක් මේක. විශාල දර්ශකණ්ඩයක් තියෙනවා නේ. අයි මහා තාත්තත් එක්ක මොකක්ද අමනාපයක් උද්දාවත්. නෑ එහෙම නෑ ඉන්නේ. නෑ එහෙම නෑ. ඔබ වාසියෙම මහණුනේ. ඒකම අහනවා අයිතුමනි අයි මගේ ඔබතුමායි මහණුනේ. නෑ ස්වාමීනි මම ওই වේග දෙලාට යනවා පාසල් කී අපේ මේ කියන පාසල් බෞද්ධ පාසල් විතරක් නෙවෙයි ආගම් හැට ගන්නනේ. බ්‍රාහ්මණයෝ ජටිලයෝ ආජීවකෝ පරිජාතෝ නිගණ්ඨෝ වේකාගන්නේ ඉවට යනවා. ඊළඟ මෙයාට සාකච්ඡා කරගෙන ඉනකොට අහනවා අයි මහණුනේ කියලා. ඒගොල්ලෝගේ මට හම්බෙච්ච උත්තර හතරක් තියෙනවා. පළවෙනි උත්තරේ තමයි සමහර අය කිව්වා රජතුමනි දැන් මම මහාන්වි. මට දැන් හම්බ කරගන්න ගොවිතැන් කරන රසාවක් කරන්න විදියක් මට මහලක වැඩි. එහෙනම් මම හිතුවා අන්තිම කාලේ කවිදි වෙලා කවුරු හරි දෙන දෙයක් කාලා කොහේ ඉන්නවා. ඒගොල්ලේ කන්ද සූත්‍රය. කන්තෝන හින්දා මහානුනේ. සමහරෙක් ඔබ හන්දලයි මහානුනේ. රජතුමනි මට ලොකු ලෙඩක් තියෙනවා. ශානේ දොත් බෙදවහතු වෙදකම් කළා කියලා මේක තනියම කරන්න බෑ කියනවා. දැඩි කොහොමද මම මැරෙන්නේ කියන්නේ? එහෙනම් මට හිතුණා අන්තිම කාලේ මහාන වෙලා බරක් භාවනාවක් කරන්න ඉන්න ඕනේ කියලා. සමහර තවයිකින් ඇහුවා මේගොල්ලෝ දුරු උත්තරේ තමයි රජතුමනි මට විශාල ධනයක් තිබුණා. ඒ කාලේ දැන් ගුණේ නෙවෙයි. පොළොවේ නිදන් කළා කියන්නේ. නිදන් කරක ධනයක් තිබුණා. එක්ක ගම් වතුර ගහගෙන ගියා, එක්ක හොරු ගත්තා, ඒක වෙනත්නම් රාජසන්ද කළා. අර මට ආය හම්බ කරන්න බැහැ නේද? දැන් ආය කාලයක් නෑ මගේ ධනෙ ඔක්කොම විනාශ වුණා. ඒක මට කලකිරීමක් වුණා. ඒ නිසා මම මහානුණා කිව්වා. තවත් සමහර අය කිව්වා අපේ උපාසකම්මලා උපාසකමතුමාගේ මම මගේ ලෝකට හරි ආදේ ලෝලබෙරුණානේ ඒකට පාවුණා එනත මට දරුවෝ විදිය දරුවා මරුණා කල්ල කියුවා ඇත්තනේ එහෙම වෙච්ච දවසක මේ අපල දැන් අවක දැරිලා නැහැ දැනෙන්නේ එහෙම වෙච්ච දවසක මම මව්පියන් ගොඩක් ආදරෙන්නේ මව්පියන් ඇතුළේ මට ජීවිතේ ඉන්නවා
ඒක මම අහනවා. දැන් කියව බලන්න කාරණා කීයක් මං කියවද? කීයක් කියවද? 4යි. මොකද පළවෙනි කාරණේ මහාන වෙලා තියෙන්නේ සමහර අය වයසට ගිහින්. දෙක මොකද්ද? ලෙඩ හින්දා. 3 ධනෙ නැතුණු හින්දා. 4 නෑදෑයෝ වෙලිට හින්දා. එහෙනම් තමයි කලකිරලා පහළලා තියෙන්නේ. හජ්ජරෝ කියනවා ස්වාමීනි ඔබ වහන්සේ බැලූ පේනවා යාවිලාවක් නැහැ. හොඳ තරුණ නාබල වයසේ ඉන්නේ. හොඳ ඉලක්කාරියා. ඒ නාකලා නෑ. අයි මහණුනේ. ඊළ බැලූ කිසි දෙයක්වත් නැහැ. හරිම නිරෝගීව පේනවා රූපේ දිහා බලනවා. මම දන්නවා ඔබ වහන්සේ අම්මා තාත්තට මහා ධනයක් තියෙනවා. ධනෙ නැති වෙනත් විශාල දරස්කන්ධයක් තියෙනවා. ඊළඟට ඔබේ අම්මා තාත්තා තියෙනවා, භාර්යාවෝ තියෙනවා, කවුරුත් බැරිලත් නැහැ. ඉතින් අරගොල්ලෝ කියපු කාරණා මේව බැලුවාම ඇයි ඔබ වහන්සේ මහණුනේ? ඒකම කියනවා. මාසු දේශනා කරනවා. රාජතුමනි එදා බණ අහන්න ගියාම ওই විදිහේ බුදු පියාණන් වහන්සේ කාරණා 4ක් දේශනා කළා. ඒ කාරණා 4 වුණාම මට ජීවිතේ කලකිරුණා. මොකක්ද මේ කරන්නේ කියලා. ඒසයි මම වහන්නේ. හරි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මේ තරම් කලකිරෙන්න බුදුහාමුදුරු කියාපු බණ මොකද්ද කියන්නකෝ. ඔන්න පළවෙනි එක කිව්වා. උපමීයති ලෝකෝ ධං ජරන්ති. මගේ උත්තරා බුදු පියාණන් වහන්සේ දා දේශනා කළ මේ ජීවිතය කියන්නේ බොරුවක්. අපි ලෝකයේ උපදිනවා උපදින අපට තප්පරේ මොකද වෙන්නේ? දිගනවා. අපිට ඔබ තේරුන්නේ නැහැ තාම. පුංචි කාලයක් තිබුණා. ලදරු වයසකට ආවා. ඊළඟ තරුණයෙක් ආවා. දැන් බලන්න එක ඊළඳාරී කියන විදිහට බලන්න ඔබ අහන්න. උන්ට තව තේරෙන්නේ නැහැ මේ ඇයි ඊළඳාරී උනේ කියලා. ඇයි ඊළඳාරී එකනේ? මැදි වයසට ගියේ. ඇයි මැදි වයසට ගියේ? මහල්ලෙක් කරන්නේ. ඒ තේරෙන්නේ නැහැ. මහල්ලෙක් කරන්නේ ඇයි? කියන්නත් කොහොමද? කැමතිලා තකමැති වුණා. මරන්න නැහැටි කරනවා. දැනෙන්නේ නේද මේක? ජීවිතය කියලා කියන්නේ අපේ සතුරු විදිහටක් නෙවෙයි. හරිම අවාසනාවන්තයි මේ තත්ත්වය. අපි බුදු පියාණන් වහන්සේ රටපාලහර කියලා දා බුදු පියාණන් වහන්සේ කියනවා රැයතුමනි අපි දන්නේම නැතුව අපේ ජීවිතේ ඩිංග දිගාගෙන යනවා. දැන් මෙතන ඉන්න ඔය අවුරුදු 50 60 70 වෙච්ච අපේ අම්මලා මතකද අවුරුදු 20 ලබිෂෝ පොලේ මොනවද කියන්නේ කොහොමද ඉති දැන් කොහෙද දැන් අපාට ගලන්න දෙනවා නේ ඔය බාර මහතුරු කොහොමද උදාහරණ විච කාලේදී හොඳ ශක්තිමත් හරි නිරෝගී ඕන වැඩක් කරන්න පුළුවන් දැන් එදා තිබ්බ ලස්සනක් නෑ එදා තිබ්බ නිරෝගකමක් නෑ එදා තිබ්බ හයියක් නෑ අර උතර එදා වගේ කන්ටක් නෑ නේ නාගරික නින්දයන්නේ ඉලිවෙරකන් ගාතකයේ ඔය මුලත් අපා දෙදත් යවලා අපිට මේක තේරුණා ජීවිතය කියන්නේ මෙන්න මෙහෙම එකක් ඒ ගමන රාජ්‍යරෝක ඉතින් ස්වාමීන් වහන්සේ ඔය මහණෙනිට වැඩක් කිය. ඉපදුණු මිනිස්සු නාටකව තමයි ඔය මහණෙනිට වැඩක් කිය. ඒ ගමන අහනවා රටකාලා වෙනත් අයතුමනි. ඔබ තමයි දැන් වයස කීයද? හරි ලස්සන බරක් මේක මතක තියාගන්න ලේසි. ඔබ තමයි වයස කීයද? අපේ හැමෝටම මට අවුරුදු 80යි. කවුද කියන්නේ? කෝරණයි. මට දැන් අවුරුදු 80යි. ඔබතුමාට අවුරුදු 20 25යි කාලේ මතකද? අහන්නේ පාපේ හාමුදුරු දෙහි කාලේ වම හරි හැන්දියා. කඩුවක් කරන් යුද්ධයකට එහෙම ගියොත් මයිත් එක සටන් කරන්න කවුරුත් නම් දෙසරේ ඉච්චරගෙන ඔක්කොම හතර ගහක් දාලා වැටෙනවා. ඒ තරම් අයියක් තිබුණා. දැන් කොහමද? මම අපේ ආදර අහන්නත් එපා පය දින දර දෙවි පය දින මිසිගෙනවා දැන්. දිවි මේ ස්වභාවය වෙනවා.
ඔන්න රජතුමනි මම මහාන වුණේ ඕකට. මම මහාන වුණේ ඔන්න ඕක නැති කරගන්න. ඇයි? ඔබතුමා රටේ රජුරු. හැබැයි ඔබතුමා රටේ රජුරු උනත් ඔබතුමා තව එහාට යනකොට මොකද වෙන්නේ? මහලු වෙලා එක තැනකට දෙගෙන වැටෙනවා. දැන් අපිට අපේ ජීවිතයේ අත්දැකීම් හොතර තියෙනවානේ. සමහර අය වයසට ගිහිල්ලා එහෙම නැත්නම් ලෙඩක් හැදෙන්න වැටෙනවා. මේ කාලේදී වඩාත් අපේ අම්මලා තාත්තලා හිතන්නේ වී ඉස්සරහ දරුවෝ අම්මා තාත්තලාගේ ආදරේනේ. හොඳට බැලුවානේ, දුකසම බැලුවානේ. දැන් නෑද ඒද? ඒ ඉන්න උතෝ ඉලන්දාරි ඉන්න උතව ළමයි ඉන්නොත් ඉගෙන ගන්න ඉල්ල හොඳද? උඹලා වගේ ළමයිෂෝ තමයි මේ නාකිච්චෝ වෙලා ඉන්නේ දැන්. නැද්ද? දැන් සමහරක ගෙවල් වල ඉන්න වයසක අම්මලා තාත්තලා දරුවෝ සලකන්නේ නැහැ. අනේ මුන්ට බැරිලවත් යන්නේ නැහැ අප්පා. එහෙම කියනුනේ ඉන්නවානේ. ඒගොල්ලන්ට අමතකයි අපේ අම්මාත් හොඳ ළමයිෂයක් වගේ ඉඳලා තමයි දැන් නාකිච්චක් වෙලා තියෙන්නේ. අපේ තාත්තත් ඉච්ච හොඳ ඉලන්දාරියෙක් තමයි දැන් නාකික් වෙලා ඉන්නේ. තේරෙන්නේ නැහැ මේක. තේරුම් ගත්තේ නැහැ. තේරුම් ගත්තා නම් වයසක අම්මා තාත්තට වචනයක්වත් කියන්න බෑයි. මාත් මෙහෙම ඉතින් මාත් කවදාරි මහලීර මගේ දරුවෙක් වටේ හිත රිදෙන්න වචනයක් කිව්වොත් මට කොච්චර වේදනාවක් දැනෙයිද? ඒක තමයි මේ දරුවෝට දෙන්න ඕන බල. මව්පියෝ වයසට යනකොට සමහර දරුවෝ දුක්ට දානවා. අනාථමලකට ගිහින් දානවා. කාට දෙන්නේ? දුස් කියනවා. හොඳයි සලකනවා කියන්නේ. මෙහෙම අපේ හිතේ මෙහෙම හැමදාම ඉන්න බෑනේ. අපි වයෝවෘද්ධ වෙනවා නේ, ලෙඩ වෙනවානේ. දැන් එක තරකට වැඩිලා. නැගිටින්නත් බෑ. Tamange වැඩ කරගන්නත් බෑ. දරුවෝ Taman ළඟට වෙලා ඉන්න බෑ. උන් යන්න බෑ රස්සාවට. වැඩට යන්න බෑ. හේතුකොට මොනවා හරි හදලා කන්න ළඟ තියලා ගිහිල්ලා අම්මේ නම් මරිකරන කන්න තාත්තේ නම් කන්න කියලා තියලා යයි. දොරත් වහලා යනවා යන්නේ. අය කවුරුත් නැන්නේ. දැන් ඉතින් වගේ දරුවෝත් නැන්නේ. ඒකත් එක ප්‍රශ්නයක් නේ. හන්දෑ වෙනකොට කොහෙද? අපේ අම්මා කාලා බීලා මේ මල පහ කරලා මූත්‍ර කරලා අර වගේ ගොඩේ යහට පෙරිලා යහට පෙරිලා හරිද? දැන් මොකද වෙන්නේ? දරුවෝ එනවා ඇවිල්ලා බැලුවම අම්මා හරි තාත්තා හරි ඇලේම මල පහ කරලා මූත්‍ර කරලා යහට පෙරිලා ඇඟේ ගාගෙන දැන් මොකද කමන්න අපේ අම්මලා අපේ තාත්තා කමන්න අප්පා සුද්ධ කරන්න කියලා ලේද පොඩොත් හොයාන ගැටන් ගහගෙන ගඳ ගහන්න නැති වෙන්නේ නේද? දැන් දෙකී යකෝ මේ නාකි ගෑනි වෙලවත් යන්නේ නේ හැමදාම ගෝලු ජාතින් ඉවරයක් නේ කියනවද නැද්ද? දැන් මොකද හිතෙන්නේ? අනේ මේ මිනිහට වඩා හොඳයි මැරලා යනවා කියලා හිතෙනවා. ඔක කලින් දැක්කේ නෑ හිතුනේ නෑනේ. මැරුණත් වැඩක් නෑනේ ආයෙත් උපදිනවානේ. මෙන්න අපි ඉගෙන ගන්නෝනේ බලන්න. හරි සංවේදනකයි. මාත් ඒකේ අත්දැකීම් මූල දුපු කෙනෙක් තමයි කියන්නේ. දැන් අවුරුදු 60 70 වෙනකොට කොහෙද අපි යන්න තෝර ගන්න ඕනේ? ආන්සර්කනේ. දැන් 60ක් ගියේ කෙනාට ආය 60ක් ඉන්න බෑනේ අපුවාගේ භාග්‍යය. ඒක 20ක් වෙනවා. 70ක් ඉඳපු කියලා තව 70 140ක් වෙනවා. ආයි ඉන්න බෑනේ. දැන් එහෙම වෙනකොට අපිට දැනෙන්න ඉපයි දැන් මට මරණය ලං වෙලා තියෙන මම මේකට සූදානම් වෙන්න කියලා. හැන්දෑව මාන්දර ගිහිල්ලා මල පහන පූජා කරගන්න වන්දන මාන කරගන්න. ඒවට උරු වෙන්න. තාම අපේ උන් හැන්දෑව පහකට කොහෙද යන්නේ? යන්නේ හැරෙවිදී. යන්නේ කොහොමද? කපි පොරවල. කො ජීවිතය හදාගත්තා. රුපියල් වහන්සේ අපේ බලහන් දුර කියලා රජතුමනි මේ ජීවිතේ බොරුවක්. ඉස්සරෝම අපි මේ ඉපදුනා නෙවෙයි. ඉස්සරෝම මහ වෙනව නෙවෙයි. ඉස්සරෝම මැරෙනව නෙවෙයි. කල්ප කෝටි ගණක් අපි මෙහෙම ඉඳලා තියෙනවා. නිකන් සිහි කරන්න ගන්න. ගිය භවයේත් අපි මනුෂ්‍ය ලෝකේ නම් හිටියේ නේද? ගිය භවයේත් මනුෂ්‍ය ලෝකේ නම් හිටියේ. ඒකාන්ත බෙදන් ඇතිද? අවුරුදු 60ක් වැඩි වෙන්නේ නැහැ. ඒකාන්ත බෙවුරුත් ඇතිනේ. අම්මා තාත්තා නැතිනේ තමයි. ඒවා හිටව පරම්පරාවේ දරු මුණුබුරු තවම ඇතිනේ. කොහෙද ඉන්නේ? අපි දන්නේ නැහැ. ඔක්කොම දාලා තමයි මෙහාට. හරි දැන් මෙහාට ඇවිල්ලා
පුංචි කාලයක් තිබුණා ඉගෙන ගත්තා රස්තාවක් කළා එහෙම නැත්නම් ගොවිතැන මත කළා ගියක් හදාගත්තා විවාහයක් වුණා දරුවෝ ටිකක් හැදුවා දැන් මට මෙව්වා තියෙනවා කියලා හිතාගෙන ඉන්නවා දැන් මොකද වෙන්නේ? ටික දවසක් ඔක්කොම ටික දාලා යනවා ගෙනියන්න තියෙන්නේ මොනවද? ඉඩම් එනවද පස්සේ? ගෙවල් එනවද පස්සේ? ඒ මොකක්වත් නැහැ. අර්ථා ගුහේ නිවර්තන්තේ. හම්බ කරපු මිල මුදල් ධන දාන යාන වාහන ඉඩකල තිබ්බ තැන් වල හිටියේ. දරුවෝ ඉන්නවා නම් ටිකක් ලෙන්ගතුණා. අනේ අපේ අම්මා මරුණා අපේ අප්පච්චි මරුණා අප්පා අපි ආ ඉඳලා වැඩක් නෑ අප්පා කියනවා නේද? අනාද එනවා කොහොමද ගන්නේ? සෝහතර එක. සෝහතර එක ඇවිල්ලා එන අපේ අම්මා good bye අපි ගෙදර යනවා. නැද්ද? කවුද අපි පස්සේ එන්නේ කෙනෙක් නෑ. අපි තමයි මේක විශ්ලේෂණය කරන්න ඕනේ. ඒ තමයි රටපාලනයේ රාජ්‍යවල ඔබතුමා රැවටුණා. මම තේරුම් ගත්ත මේ ජීවිතය කියන්නේ බොරුවක්. ඔබතුමා රටේ රාජ්‍යවෝ. හැබැයි මම පිරිනිවන් පාන ධ්‍යාන සමවදිනවා ධ්‍යාන ටිකෙන් බහිනවා නිරෝධ සමාපත්තියේ සමවදින මම මැරෙනවා කියලා දැනෙනව නෑ. මගේ සතර ගමන අවසන්. ඔබතුමා රටේ රාජ්‍ය ලැබෙයි මැරලා ගිහලා කොහෙ උපදීද කියන්න බෑ. අනේ අපේ හාරු දැන් මට තේරෙන්නේ මට බාහිර වෙන්න බැරි වුණානේ. දුක් වෙනවා නම් කියනවා. හරි ලස්සනයි කොහොමද මහාන විචාර ඔක්කොම දාලා අපි කොහොමද? අපේ ආරම්භ කියන්නේ දෙවෙනි කාරණේ මොකද්ද කොහොමද බාහිර? එදා ලෝතර බුදු පියාණන් වහන්සේ ධර්ම දේශනා කළා රහතුමනි අත්තානෝ ලෝකෝ අනදිස්සෝ උනෝ ලෝකෝ තණ්හාදාසෝ. මොකද බෑ කියන්නේ රජිත මේ ලෝකයේ මිනිස්සු හරි අසරණයි කියලා බුදුහාමුදුරුවෝ ගන්නවා. අර මූලික කරන ඕකට මම කැමති අපේ ආන්දරන්නේ. ඇයි? මං කොහොමද අසරණ වෙන්නේ? මට ඉන්නවා විසූරු. මට ඉන්නවා දරුවෝ. අය අන්තක්කුර තියන්නේ වයිලානේ. මට විසූරු ඉන්නවා. මට දරුවෝ ඉන්නවා. මට අමාත්‍ය මණ්ඩලයක් ඉන්නවා. මට චිවුරගේ තැනක ඉන්නවා. මං කොහොමද අසරණ වෙන්නේ? ඕක තමයි මිනිසුන්ට වැරදි හිතන රජතුමනි. අදුරත් එහෙම හිතනවා නේද? අපි නම් මේ ගම්වලම හිතන්නේ නැති තියා. ලොකු පොසත් පවුන මිනිස්සු එහෙම අපි තාත්තා අගමැති අපි තාත්තා ජරාධිපති අපි කියන මන්ත්‍රී නැද්ද? හිතනවා. දරුවෝ ඉන්නේ මගේ ලොකු පුතා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ දැන් එයා ડોක්ටර් කෙනෙක් නේ. අනිත් එක ඉතින් එයා ඉන්නේ ඇමරිකාවේ කියලා නේද? දරුවෝ ඉගෙන ගන්න ධනෙ වැඩි වෙන්න සමහර උන් ඉන්නවනේ නෑදෑකමක්වත් කියන්නේ ධනෙ වැඩි වෙන්න බලේ වැඩි වෙන්න දරුවෝ ඉගෙන ගන්න රසා කරන්න මොකද වෙන්නේ? ගමේ මිනිහෙක් අඳුරන්නේ නෑදෑ කියන්නේ කැමති නෑ. අවංකව කියන බලන්න මෙහෙම. ඔයත් දැකලා තියෙනවා පොයේ දවසේ පාන්සලට ඇවිල්ලා මැටිවරු ඇමතිවරු ජනාධිපතිලා සිල් ගන්නවා. දැකලා තියෙනවා? ඒ ගන්න බණ මහාගාධේ අලුතරේ බුදුහාමුදුරු දන ගහලවත් උන්ට වදින්න බෑ උන්ට මෝල් ගස් දිරලා නේද දෙකම නැමිලා වදින්න බුදුහාමුදුරුන්ට දැකලා තියෙනවද ඇයි මානයක් ඇවිල්ලා බුදුහාමුදුරු කිව්වේ මානේන මක්කට හොති අපි මානේන කුක්කුර මානේ උඩට වැඩි කරගත්තු මොකක්ද වෙනවද කියන්නේ හිලාව වතුර වෙලා ලොකදී අතිමානේන කුක්කුර ඕට වඩා මානේ කුලේ හරි ධනේ හරි බලේ හරි උගත්කම විසාරි මානේ වැඩි මොනුන් ගැනද බලනවද බාලින වෙලා ලොකදී දැන් ඉතින් මම කියන්නේ දැන් ඉන්නේ තොපුරු කන්නේ තමයි ජනරල් තමයි മന്ത്രി තමයි මහාචාර්ය තමයි ලබනාද කොහෙද යන්නේ අපිට කතා කරන්නේ බැලුවොත් එහෙම ඊට පැවතිතුමා ඊට වගේතුමා ඊට ජනරල්තුමා മന്ത്രിතුමා ඊට මහාචාර්යතුමා මේකේ ධර්මයේ තේරුම් ගත්තේ නැහැ මේ ඔක්කොම ලැබිලා තියෙන මොනව කරන්නද මේ සියලු සම්පත් හම්බුනේ ඊළඟ භවයට ගෙනියන්න මේ බුදුහාරු කියන අතාලං සුඛිත කියන හොඳට කාලා බීලා ඇදලා පැනලා ලස්සන ජීවිතයක් ගෙවන්න මෙතන හම්බුනේ. ගෙනියන්නේ නැහැ ඊළඟ භවයට. ඒ විතරක් නෙවෙයි. සංවිපජිතේ ඔබේ අම්මා වෙනුවෙන් තාත්තා වෙනුවෙන් නෑදෑයෝ කරන්න යුතුයකම් ටිකක් තියෙනවා. ඒ ටික කරන්නේ හම්බෙලා තියෙන්නේ. කුසලං කරෝති. පිනක් කරන්න ඕනේ. දැන් හන්දක් දෙන්න වේර විහාර කරවන්න. නැති බැරියට සලකන්න. පින් කරගන්න. මේ ධනෙ දීලා තියෙන ඕ ටික කරගන්න. සමහරුන් ඉන්නවානේ.
නැති වෙරි මනුස්සයා පින්ක රුපියල් 1000 දෙනවා තියෙන එකද රුපියල් 50යි. නෑ කියනවා. ගම්මානෝ එනකොට අපිට දැනෙනවා. ඇයි නැති වෙරි අයිති විසඳනවා දුක. ඊළඟට මේක ලැබෙන්න අපි කරන්න ඕනේ ගන්නවා. තේරෙන්නේ මොකද කරන්නේ? එයා හිතන පාඩුව ඉතුරු වෙන්නේ ඔච්චරයි. ඒකට හිතෙන්නේ නැහැ දෙන්න. පාරමිතා කරගන්නේ නැහැ. ඒක කොහොම හරි කමන්නේ. බුදු පෙරණ මේ රටපාලහාමුදුරු කෝරා විරාජ්‍යරන් කියනවා. ආයතනයේ ජීවිතේ හරි අසරණයි ලෝකයේ මිනිස්සු. ඔබතුමා කියනවා මෙහෙමයි කියලා. දැන් අහනවා රටපාලහාමුදුරු රාජ්‍යතුමනි ඔබතුමාට මොකවත් අමාරුවක් එහෙම නැද්ද දැන්? අවුරුදු 80යි. බොහොමද නැත්නම් අපි හාමුදුරුවෝ හැන්දෑවේ හන්දිපත් ඔක්කොම හිතේනවා. තෙල් ගාලා තවල යාන්තම් නික පුදියා ගන්න. හරි වේදනයි. විදතරා ගන්න බෑ වේදනාව. රාජතුමනි ඕක නෙවෙයි වේදනාව. කවදන්නේ? ඔය දැනන්නේ කවන්ද? මරණ බන්ධකේ. හරියට ලැක්ුණාම තමයි වේදනාව වැඩි වෙන්නේ. ඇයි? අපේ මේ මුළු ශරීරයෙන් වැඩ කරනවා කියන්නේ වායුව බලන්නේ සතර මහා භූතයෝනේ. ඒකක් තමයි ආපෝ ධාතු වායුව. ඒක ලේ ගමන් කරන්නේ නහර දිගාරෙන්නේ වකුඩු කරන්නේ ඔක්කොම කරන්නේ මේ ධාතු හතරේ බලය. මේ මුළු ශරීරෙම තියෙන වායුව එකතු කරන්න ඕන අන්තිම මොහොතේ පෙරහන්නට. ඇයි? පොත් කාලේ දාන්න එපා. හොඳට බලන්න. පනාදේ කකුල් දෙක අල්ල බලන්නකෝ. මොකද ගතියේ? හීතල වෙලා. අල් දෙක අල්ල කරුව හීතල වෙලා. ඇයි? ආරේ වායුව නෑ. ඩිංග ඇදලා ගන්නකොට අපේ ධර්මයේ තමයි බුදු පියාණන් මේක ලක්ෂණ කියලා දෙන්නේ. මේ වායුව ඇදලා ගන්නකොට ඉන්න බැහැ වේදනාව. අලන්න සමාන මෙරිට ගියා එහාට පෙරෙනවා මෙහාට පෙරලා ඔබතා වරේකෝ අප්පා බල හිට බෑ හරි අමාරු දෙයියා. කියනවාද නැද්ද? කතා කරනව නේද? තමාට යහනේ මෙහාට පෙරලා අපිට ඇයි අම්මා අප්පච්චි දගලා ඉන්නකො සද්ද නැද්ද? ඒකට හිත බැරි කවුද මේ දගලන්නේ ඇයි? අර ඇදලා ගන්නකොට වේදනාව හරි අමාරු උපමා කියලා තියෙනවා. අපි මැරෙයිද කවදා හරි? අමරලා එහෙම නැද්ද කවුරුම? අමර කියන්නේ මැරෙන්නේ ඒ ළමෙන් අමරවුණාට මැරෙන්නේ අපි ඔක්කොම. මැරෙන දවසේ අපටත් ඔකට මොන පාන්න එනවා. අර වායු ඇදලා ගන්න ඉන්න බෑ වෙන මේ දන්න උපමාව කරන්න එපා. මේ උපමාව දෙකක් දියලා එකක් විතරක් මම කියනවා. ගන්නලු වතක් විතර මහත ණයෙක් හරි ගැරඩියෙක් හරි. ඒකම තව ගන්නවා හිල් පොල් කට්ටා. හිල් පොල් කට්ටේ හිලක් අමර හිල් පොල් කට්ට දැකලා තියෙනවද? හිල් පොල් කට්ට දැකලා තියෙනවද? අපදාවිනේ පොල් කට්ටත් එක තමයි පීන්නේ ඇයි? අර හිලක් පාදල වල්ගි දාන්නලු සතාගේ. ණයාගේ හරි ගැරඩියාගේ වල්ගි දාන්න පුළුවන් බං. වල්ගි දාලා ඔළුව පැත්ත අනිත් පැත්තට එනකන් අදින්න. අදින්න හේව නෑ කරුවා. මේ උපමාව විතරයි මතක තියාගන්න ඕන. උපමාව කියන්නේ මොකක්ද? එහෙම ඇද්දෝ අර සතාට පොල් කට්ටේ හිලෙන් මේ පැත්තට ඇදින් කොච්චර වේදනාවක් දැනේ. හැම ඉරාගෙන මාස් කැඩිලා අටකට පොඩු වෙලා ආවොත් නැත්තම් ඉන්න විදියක් නෑ. ඒතර අර කොච්චර වේදනාවද? ඔන්න ওই වේදනාවල මරණ මංචකයේදී අපිට දැනෙන්නේ මේ වායු එකතු කරලා හරි අමාරු විද තරහා ගන්න බෑ. යහරම හැබැයි පින් තියනට ඒක වෙන්නේ නෑ. කියන්නේ තුත පබුද්ධෝගේ සංකල් ලෝකං උපදිනේ. හොඳට සුවචරිතාගත කෙනෙක් අවදි වෙනවා වගේ. එයා දන්නේ නෑ පරණ දෙක යනවා. අපි ඒවගේ වල දැකලා තියන්නේ අපි නම් හිතුවේ නෑ බැරයි කියලා. සමහරවල් හැන්දේ බුද්ධිගත උදේවල බැරිලා. හරි සුව පහසුවෙන් මැරෙනවා. හොඳට පින් තියෙන්න ඕනේ මයිට. රටපාලහාම දේශනා කයිද ඔබතුමා කියනවා ඔය කවුරු හරි ඉන්නවා කමිටුවරු ඉන්නවා බිෂෝවරු ඉන්නවා දරුවෝ ඉන්නවා අමාත්‍ය මණ්ඩලේ ඔබතුමා දැන් මරණ මාජයට වැටලා පණ අදිනවා. එහාට මෙහාට පෙරලෙනවා. වේදනාව විදතරා ගන්න බෑ. ඔබතුමාට දැන් පුළුවන් ද කියන්න අනේ මගේ බිෂෝවරුනේ දරුවනේ ඇමතිවරුනේ වරේ ලම්ප මට හරි අමාරුයි අප්පා මේ වේදනාව දරන්න බෑ මේක බෙදා ගන්නilla ටික ටික වච්චුවත් පුළුවන්ද දෙන්න? බෑනේ. ස්වාමීනි මම්ම තමයි යෝක නිදින්න ඕනේ. ඔන්න රජතුමනි මම මහණුනේ ඕකට. ඇයි?
ඔබතුමා කවදා හරි බැරි වේදනාව කොච්චර විඳින්නේද කියන්න බෑ. ඊළාට මේ වේදනාව වැඩි වෙලා ගිහිලා කොහේ උපදීද කියන්න බෑ. හැබැයි මට ඒක වෙන්නේ නැහැ. මං කොහොමද? පිරිනිවන් පාන්න කිතුනාම ධානය සමවදිනවා, ධාන හතර නගිනවා, ධාන හතරේ වයින්නවා, නිරෝධ සමාපatti සම්වදිනවා. දන්නේ නැහැ පිරිනිවන් පාන. හොඳ සීයෙන් යුක්තව ජීවිතය අවසන් කරනවා. අනේ සාදු සාදු අපේ ආරම්භ මටත් දැන් තමයි තේරෙන්නේ මේක මට මේ කරගන්න බැරුණා. අනේ අපි හරි ලස්සනයි. තුන්වෙනි කාර්යය කියන්නකෝ. එදා බුදු පියාණන් වහන්සේ ධර්ම දේශනා කරලා එතකොට කිව්වා අසස්සතෝ ලෝකෝ සබ්බම් පහය ගමනීය. ඒ ලෝකේ ඉන්න මිනිස්සු හරීම ආශාකාරෝ ටික. අපිට ඔක්කොම තවම තියෙනවද නේද? පුදුමාකාර තණ්හාවක් තියෙනවා. මේක මේ මගේ ගෙදර, මේ මගේ ඊටම, මේ මගේ වාහනේ, මේ මම හම්බ කරපු දේවල්, මේ මගේ අම්මා තාත්තා, මේ මගේ ස්වාමියා, මේ මගේ බාහිර, මේ කොහොම ලොකු බැඳීමක් ඇතුව ජීවත් වෙන්නේ. හැබැයි බුදු පියාණන් වහන්සේ දා කියනවා ඔය මොනවා අල්ලාගෙන හිටියත් වැඩක් නැහැ. අසස්සතෝ ලෝකෝ සම්බම්ම සියල්ලම දාලා යන්න වෙනවා. නූල් පොඩක්වත් ගෙනියන්න බෑ. ඇත්තනේ ඉන්න කවුරුත් දෙන්නක් ඇඳුවට හරි නැත්තම් නූල් පොඩක්වත් ගෙනියන්න බෑ. හැබැයි මම නම් කියන්නේ මේ කාලේ ගෙනියන්න බැරි එක තමයි හොඳ නේද අපේ වර්ගවත් බැරි වෙලාවක් ගෙනියන්න පුළුවන් ගමන් තිබ්බනම් අපේ අම්මෝ ගියෝ කොක්කෝඩේ දැන් එන අරන් ගිහලා ඉවරයි. හරි අරකට අපේ අම්මගේ පරම්පරාවයි අපගේ පරම්පරාවයි දාපන් අරකට දාපන් අරකේ තොප්ප తీරවන්න අර අතර ඔකක් පටවන්නේ කියයිනේ මොකවත් ගෙනියන්න බෑ. අන්තිමට මොකද වෙන්නේ? අනේ අර මේරි කැලේ හතරේ තියාගෙන මේ දවස් දෙකක් විතර තියාගන්නවා. සමහර දැන් අය එක ගේන්නේ අරගිල බලතාල එහෙම අපේ පැත්තේ ඵලයක් කියලා තනවා. නේ දැන් ඉන්නකන් පන්සලකට යන්න බැරි වුණා, මලක් පහනක් පූජා කරේ නෑ, පිනක් කරගත්තේ නෑ, අම්මගේ අප්පගේ බැරිවේ නෑ, ගමේ රටේ වෘත්ති හැමදාම ආරෝල් වියුල් කරගෙන නේද? ඉවනේ අපේ පේනවා සමහර මිනිස්සු කරන වැඩ දැන් මොන්න මැරෙනවා. අපි යනවා බලන්න. දැන් කෑවේ හතරේ තියෙනවා. එල්ලෙන්නේ නෑ. ඔබටත් ඔහොම ඉන්න දවසක් එනවා, මටත් ඔහොම ඉන්න දවසක් එනවා. අපි මේක කලින් දකින්න ඕන ඩිංගා. සම්බම් පහය ගමනිය සියල්ලම දාලා යන්න වෙනවා. අනේ මේ ජීවත් වෙන කාලේ දඟෙන්දක් දෙන්න ඕනේ. බණපදයක් අහන්න ඕනේ. සීලයක් සමාදන් වෙන්න භාවනාවක් කරගන්න ඕනේ. මේ වගේ පින්කමක් අපි කරගන්න ජීවිතේ මේ ටික විතරයි අපිට ගෙනියන්න ඉතුරු වෙන්නේ. අනික ඔක්කොම තියලා මේ පැත්තේ කොහෙද තියෙන ගම්පොළ අපේ විමලාන්ද ස්වාමීන් වහන්සේ තරම්ම ගිහිල්ලා අපි නැවතේ ඉන්න ආධාරකාර ගම්පොළ මේ මෙච්චර දේවතු තිබුණා. ගෝලුව හිටියේ කවුරුවත් ගියේ නැහැ, අරන් ගියේ නැහැ. හාමුදුරුවන්ටත් ඔක්කොම තමයි. පින්වත් ඔබටත් ඔය නෑ ගීත තීරණ අපේ අම්මා අල්මාරියේ අරුංගලක් මාලයක් එක්කම තියෙනනේ. තීරණ කියන්න එපා මොකද හරි බයන්නකයි මේක අර ඒක ඊට තියාගන්න එපා. තියාගන්න. හැබැයි මේ ඉතින් මේවා අයින් කරලා ජීවත් වෙන්න. ලස්සන කතාවක් තියෙනවා කියන්නේ ඒක කියන්නේ නෝ මම හිතන්නේ වෙලාව වැඩි වෙන්න වන්දන්නේ. ඈ? ඒක කොට බන්දන ඔහු යන්න ඉන්නේ මේ. අපේ පැත්තේ ගෙදරක් තියෙනවා. හොඳද? ඒ ගෙදරක අපේ දාගෙන යටදී ඒවල සිල් ගන්නවා අපි ළඟට. පොයි දවසේ අපිට කතා කරන්නේ. මම කතා කරන්නේ අර කියන නිසා ඒගොල්ලෝගේ ආවගේ තොරතුරු දුක සැපේ මොකක්වත් අහන්නේ නැහැ. ඒක බාධාවක් නෙවෙයි. අපි පාකිය දෙන කතාවක් දෙන්න එපා. නිකන් දවසක මම ආව මහත්තයා මොකද අද මේ වෙලාවට අපේ ආවගේ ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද? අපේ ගෙදර පොරොන්දුලා හිටිය හැන්දෑවට බුදුන් වැදලා පන්සිල් සමාදන් බෞද්ධ ඒවා වෙන කරනවානේ. මල් පහන් පූජා කරලා පිළිත් ටිකක් කියලා. දැන් කරන්න විදියක් නැහැ නේ. දැන් මාස ගානක් කරන්න බැහැ. ඇයි? බැරි වෙලාවක් බුදුන් වැදලා පිළිත් කියෝ රෑ 12ට විතර සාමිනාතිගේ අල්මාරිය අරිනවනේ.
මේක හදාම කතාවේ එයා ඒව කතාවනේ. ටිකක් වෙලාවකට දොස් දොස් ගාලා ඇහෙනවා. අල්මාරි තියෙනවා බිමට ඇදලා දානවා ඒ සද්දයක් ඇහෙනවා. ඕන දුබයි ගානේ තියෙන මයි දුබයි. අපිට යකු බයයි. ආයේ ගෙදර ඉන්නම බෑ. අනිකරම දුර්ගන්ධ අසුචි ගන්නයි. අපි හිතුවා මේ මැරිටි කවුරු හරි වෙන්නද මේ කරන්න කියලා හිතාගෙන පිරිත් කියුවා. දාන දුන්නා. පින් අනුමෝදන් කළා හරියන්නේ නැහැ. හැබැයි බුදුන් ඇදලා පිරිත් නොකියුවොත් මොකක්ද ප්‍රශ්නයක් නැහැ. ඒ හින්දා දැන් අපි ඒ වැඩි නවත්තලා තියෙන්නේ. පිරිත් කියන්නේ බුදුන් වහන්සේ දෙන්නේ. හරි වෙලෙන් දැන් අපිට පිරක් කරගන්න විදියක් නැහැ. මොකද උනේ කියලා දැන් බලන්න. අපි හිතන මරුණන් පස්සේ පින් දෙන්න පුළුවන් කියලා බලන්න. පින් ගැට බෑ. ඇයි අර රාජුරාට දෙලා මේ ඇයි මේ පිරිත් කියලා බුදුන් මැද්දොත් විතරක් මේක වැඩේන්නේ. අර ගෙදරින් මොකෙක් හරි නරුණා ඒක මිත්‍යා දෘෂ්ටිකේ. එක කැමති නැහැ මේක දෙන්න මෙව්ව කරනවා. මේ කළොත් කරදර කරනවා. ඒක මේ බෑවෝ කරන්නේ. කොහොමද කියලා බලන්න. මිනිස්සු වගේ අපි වලතේ ඉන්නවනේ. දැන් අපේ අම්මලා සමහරකට දැන් පාසලට ආවා. අද ගෙදර යනකොට අහකට ආවම් බෙයිවද සමහර විට. මේ වැත්තේ කොහෙද කියලා නැද්ද? සමහර අය ඉන්නවා තමන් කරන්නේ නැහැ නිකයි කරනකොට කැමති ඇයි නැද්ද? සමහර අය ඉන්නවා එහෙමයි. කොමාරි මේ ගෙදරේ තිබුණ මරුව මිත්‍යා දෘෂ්ටි කරේ පුදුලා මේ ගෙදර මේ පින් කරනකොට එයා කැමති නැහැ. ඒ හින්දා කරදර කරනවා. ඊළඟට ඇයි අල්මාරි අරින්නේ? ඔන්න බලන්න වෙච්චි වැඩේ. අර තේරෙව අදලා දාන්නේ ඇයි? අල්මාරියේ මොකක් හරි තේල් පොඩක් හරි අරුංගලක් හරි වලල්ලක් හරි ගහලා තිබුණා. දැරනකොට හිතනාවේ මොකක්ද? චුතිසිතේ තිබුණේ මේක. ඕක මට ඕනේ මට දාන්න යන්න බෑ කියලා හිතුණා. ඒ හින්දා ගියා. හැබැයි අමනුෂ්‍යෙක් වෙලා එනවා. ඇවිල්ලා දැන් බලනවා තියෙනවා අදිනවා. මේ වෙලාවට පොල් ගේම් ඉන්න බෑ කියන දුර්ගන්ධ. ඇයි ඒ? මේක මල පෙරේතේ වැසිකිලි වලකට බැහැලා උතර බඩ කට පුරා කාලා ඔය අපේ කොල්ල කෙලෝ සිත්ගා කරනද මේක මුළු ඇගේවත් අපට ගඳ වුණාට ඒකට හරි ෂෝක් මේක. කෙරෙද? අපේ ෂෝක් වෙන්නේ දෙතමයි දුවල. ආයෙත් ඔයාලා විතර කරන්නේ නැහැ. වැසිකිලි බයි විතරයි තියෙන්නේ. දැන් යන තැන ගඳයි. දැන් පිරිත් කිව්වත් දාන දුන්නා පින් හරියන්නේ නැහැ. මැරිච්ච ඇයි පින් ගන්න බැහැ. අපි තාලින මරුණෙන් පස්සේ පාදේ කුණ දුන්නම අද්දවත බණ කිව්වම 3 මාස දාන පින් දරකට යන්නේ කියලා. හරියන්නේ පින් ගන්න පුළුවන් ලෝකෙක ඉන්නොත් විතර අර කිසි කෙනෙකුට පින් ගන්න බැහැ. අපි දැනගන්න එපා අපේ අම්මා මරුණා තාත්තා මරුණා ලොකු අත්තලක් තමයි බැලුවා මා කවදාද දැනෙනවා මා ගෙනියන්න මොන හරි දෙයක් කරගන්න තමයි දැනගන්න එපා මේක තවම තේරුම් ගත්තේ නැහැ. ඒ නිසා මා කියන්නේ අපිට ගෙනියන්න මොකවත් නැහැ. ආවෙත් එහෙමනේ. එනකොට ආවේ අපි ටයිකෝඩ් දාලා ෂෙල් පවුඩර් ගාවනේ දාන්නේ. නෑ. ෂෙල් පවුඩර්. යන්තම් අර හිරෝමේ වීඩ බෝම්බලාරි මිසිලාරි හොදලා සුද්ධ කරලා ජරාගොඩේ ගත්තා. නැත්තම් කුරු ජරාවක් එක තමයි යාවේ. යන්න වෙන්නේ නූල් පොටක්වත් නැතු ඉඳගෙන රෙද්දක් අඳුව තමයි. නැත්තම් ඒ ගෙනියන දෙයක් අපිට ඉතින් මේ රත්තරන් මනුෂ්‍යාත්වයේ ලබාගෙන ඉඳලා අපි පෙරේතෙක් වෙනවද? අමනුෂ්‍යෙක් වෙනවද? නයි පොලෙක් වෙනවද? අපි දැනගන්න ඕනේ. අපිට පිළිවෙල කවුරුවත් නෑ. ඒක තමයි සබ්බම් පහයි ගමනේ ඔක්කොම දාලා යන්නේ අපි දන් හන්දක් දෙන්න ඕනේ. ශීලයක් තමයි මගේ අම්මට මට දෙයියන්ට ඔගේ සලකන්න ඕනේ. මගේ තාත්තටම සලක ගන්න. අපි තීරුම් ගන්න මේ වරගෙන යුතුයකම් හොඳයි කියලා තමයි සන්තෝෂයත් එක්ක තිබා ගන්න පුළුවන්. අනේ අපේ ආවුදුනේ දැන් තමයි මට තේරෙන්නේ අප්පා පාර වෙන්න බැරුණානේ. කොරන් දෙයක් නැදැයි කාලේ ඉවරයි. අනේ අපේ ආව හතරේ කාර්යයක් කියන්නේ බලන්න. එදා උතුරා බුදු පියාණන් වහන්සේ ධර්ම දේශනා කළ කිව්වා දේශනා කළා වේතුනේ මේ ලෝකයේ ඉන්න මිනිස්සු ගැන මොකද්ද?
අතිත්තෝ ලෝකෝ තණ්හා දාසෝ. මේ ලෝකයේ දෙවිසු හරීම අතෘප්ති කරයි. කවදාකවත් ශාහිමකටපත් වෙන්නේ නැහැ. මොන වගේ? හම්බ කරලයි සැප විඳලයි. ඇත්තද බොරුද? කෝටි ප්‍රකෝටි ගානක් දැන් හම්බ කරලා තියෙන දැන් කියනවාද අනේ දැන් මට නම් ඇති කියනවාද? නෑනේ. තවත් හම්බ කරන්න බැහැ. පේනවනේ මේ කාලේ දැන් වල්ලුඹ නේද? දෙයියෝ ආහාරකට අපිට හිතනවා මිනිස්සුද නෝ කරන්නේ කියලා. කුඩු කිලෝ 10යි 1500යි කෝටි ගණන් වල කෝටි 200යි 300යි එහෙමනේ මිල වෙලා තියෙන්නේ. දැන් මේව ගෙනල්ලා මොකද කරන්නේ? අයින්තක කොල්ලෝ ටික ඔක්කොම විනාශ කොල්ලෝ විතරක් කෙල්ලොත් වෙලා තියෙන්නේ. යල්ල විනාශ වෙනවා. යාට හිතන්න බෑනේ. ඒකට හෙට ගැව්වක් කපන්න බල සල්ලි හම්බුනොත් ඇති. මේකේ අරමුණ මේ යනකොට ගෙලියන්නද මේ? නමුත් එහෙම නෑ. අතෘප්ති කරයි කොච්චර හම්බ වුණත් මන්දි මිනිස්සුන්ද හම්බ කරන්න. ඒක විතරක් නෙවෙයි ඉන්ද්‍රිය පිනවීමත් එහෙමයි. ඉන්ද්‍රිය පිනවීමත් කොච්චර හැර රූප දුන්නත් කන්ද ශබ්ද දුන්නත් නාසයේ ගඳ සුවඳ දැන් ඇති කියලා කවුරුත් කියන්නේ නැහැ. කොච්චරවත් මේක පිනවන්න තමයි කොච්චරවත් උත්සාහයෙන් දරන්නේ. අතෘප්ති කරයි කියේ. කොහොරා විරජෙන් කරේ මන් දැන් අපේ ආව මොනවා කියනවද මන් දැන් අර මුල් ටික නම මේකේ මිනිස්සු දිගව විදිහට එපා. එහෙනම් රජු මේක අහගන්නකො පොඩ්ඩක්. මිනිස්සුන්ගේ අතෘප්ති කර බව කියලා දෙන්න. ඔබතුමාට හිතවත් ඔබ ඉතාම හොඳ කල්යාණ මිත්‍රයෙක්. එනක හොඳ නෑ දැන්. ඈත රටක ඉඳලා ඔබතුමා මුණ ගැහෙන්නේ නේද? එනකොට ඒ අතරමඟ දැකන ලක්ෂණ රටක්. සම්පත් පිළිලා. සම්පත් වල හරීම දියුණුවේ ශාස්ත්‍රීයයි ලක්ෂණ මිනිස්සු ඉන්නවා. ඔබතුමාට ඇවිල්ලා කියනවා රජතුමනි රජතුමනි මම මගේ එනකොට දැක්ක රටක් අප්පා. ඒක තමයි රට. අල්ලගමුවන්ද? දැන් ඔබතුමා මොනවද කරන්නේ? අපි අහන මාත් කඩුව කරේ යනවා. ඊළඟ කොහොම හරි කරලා යුද්ධ කරලා රට අල්ලගන්න. මොනවා? දැන් හිතලා කිව්වොත් පාය තියෙන තැන නෙවෙයි පාය තියෙන්නේ විශේෂවතුම නේද? ඒක කිව්වොත් මිනිහා කොහොමද යුද්ධ කරන්නේ? අපේ ආහුරු මට රට ගැන කිරුණා ඒකත් අමතක වුණා. ඇත්තද උරුද? අකියන්නේ කිව්වොත් මට ලැජ්ජා හිතෙනවා. අපි සිල් සමාදන් වෙලා ඉන්නවා නේද? සමානක පන්සිල් සමාදන් වුණා. මේ කාලේ තින් කියන දෙයක් නෑනේ නැත්ද? හරි. බෝතලේ හම්බ වෙනකන් සුරාමේරේ මජ්ජපමා දත්තාන රකින්නවා. බෝතලේ හම්බ වෙච්ච ගමන් ඒක ඉවරයි. නෑ කියන්නද? දැන් ඉතින් අපේ විසු මලකේවල් වල කියන්නේ. අපි පුංචි කරුන් අපේ අම්මලා හැම දන්නවද? අපි පුංචි කාලේ මලකේදර කිව්ව වතුර ටිකක් පොන්නේ නෑ. නේද? පක්වා. හරිම පිළිකුල්. ඒ එම්බන්නේ නෑනේ. දවසයි දෙකයි කියන තියාගන්න අපි දැකලා තියෙනවා අපි පුංචි කාලේ මලකේවල් වල දවස් දෙකක් තුනක් පරක් වුණොත් ඒ වල ගන්න බැරුවොත් එහෙම මේ මිනි පෙට්ටියක් බාදි තියලා මේ ශන්දරයි ඕජස් ගලාගෙන බැටෙනවා එම්බන්නේ දැන් එහෙම නෙවෙයි දැන් මගේ අප මැරිච්ච ගමන් මල් සාරවලට කරගෙනවා ගේනවා මේ කපල කුණු ජරාව කො මයිකල් දානවා බේසීට රිදි කැද ඔබල අර අකිල්ලා තිබෝ හකෝ පුම්බෝල නේ මේක අපවල ගත්තා දෙයියෝ පරිපිටින උඩ දැන් ලස්සනයි නේද මේ ලාටි තුන් දෙක ඔක්කොම හක අකිල්ලා තිබුණේ දැන් හොඳම විශ්වා දැන් කිසි පිළිවක් ගඳ නැහැ බැලුවම ලස්සනයි ලයිට් දාලා තොරන් ගාලා නේ අවංගෝ කියන බලන්න අපිට හොදක් දුන්නේ හොදක් නෙවෙයි පිළිකුල්නේ දැන් තමයි මලකේවල් වල යනකොට නේද ඒක පොල්වලදී දහඩේ දෙයක් නෑ පාර මහතුරු දෙහෙවද මන් දන්නේ දැන් මලකේවල් වල යන්නේ දවල්යක් නෑ තියෙන වැඩ පොලොක්කොම කරලා රැප් හන්දෑවේ 6-7 වෙලා තමයි රාජ්‍යයක් එකතු වෙලා වාහනයක් අරගෙන නේ යන්නේ බලන්න කොච්චර වෙනස් වෙලාද කියලා බලන්න මම කියන්නේ
දැන් යනවා. යනකොට හම්බෙනවා පාන්සල්. ලස්සන පාන්සල් පාරවයි කියලා. කාරුවක් කියන දාන්නනේ ලස්සන චෛත්‍යයක් තියෙනවා පාන්සල් අතර අපි ටිකක් බලලා යමු කියනවාද? කාරුව හරි අනේ අර පිටුද? ඔය කරන්නේ අපිට ඉක්මනින් එන්න යමයි. කලර කරනවද නැද්ද? තවුඩයක් යනවා යනකොට දැක්කා ඕන් එකක් වයින් ස්ටෝස් කියලා. දැන් යමල ඉක්මනින් අපිට එහෙම කියනවද? නෑ නේද? වාස්තේ ගිහින් පහනෝ වගේ දැගෙන කෑ ගහනවද නැද්ද? යනවා. අර ගියේ පුන්ට ගෙදරින් යනකොට තමාට අම්මාරි නෝනාරි කව මේ කෑම වල දෙන කාලේ යන්න කියලා. ඒක කියනවනේ. දැන් මොකද කියන්නේ? මල ගෙදර ගිහිල්ලා මොකක්ද? දැන් මලගයක් වුණාන් පස්සේ ගෙවල් ඉන්න බඳුනේ රැයෙකට උයන්න එපා. නේ? මල ගෙදරින් වතුර ටිකක් බීපු නැති දිවසු හිටපු රටක් දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් මල ගෙදර යන්නේ කාන්නේ. යන්නේ කොහොමද? හතර ගාතෙන් දාගෙන යන්නේ. ගිහිල්ලා මලගිනිය මල ගෙදර යන්න ඕන. අනේ මම වගේ වැඩ කරපු කාපු මිනිහෙක් අද පෙට්ටියේ ඉන්න මට හෙට ඉන්න වෙයිද? දන්නේ ජීවිතය අනිත්‍යයි කියලා බලන්න යන්න ඕනේ. ගියා දෙකට වෙලා වැන්දා. අර පැත්තට රින්ග ගත්තා. ආරේ කනවා බොනවා බෝරු කෙලිනවා බුරුත් කියලා ගන්නවා අන්තිමට. නේද? සමහරවගේ ස්පිතාලේ සමහරව පොලිසිය. නැකිද? කොච්චර අපේ සාස්ෘතිය වෙනස් වෙනවා බලන්න ඕනේ. මේ සියල්ල විනාශ කළානේ අපි. විනාශ වුණ අපේ සියල්ල. නමුත් රටපාල හාමුදුරු රජුලට කිවිද කතාව කරනවා. රයිදමන්නේ ලස්සන රටක් තියෙනවා දැන් අල්ලගමන කියලා ඒක ඔබතුමා කියන කඩුව කරේ යනවා කියලා. හැබැයි කියන පාය තීරතර නෙවෙයි විශ්විරව කියලා. ඒම විදිහට අරකට අවත කොට රට ගැන කියනවා. අපිටත් ඕක තමයි තියෙන්නේ. වයස මතකත් නැහැ බෝතලේ දැක්කම. තීරෙත් මතක නැහැ බෝතලේ දැක්කම. දැන් මලගේ වල නැහැ ගන්න දෙයක් නැහැනේ. දැන් අලුත් සම්පතේ පුරුදු කරලා මට මිනිස්සු කියනවා මම කියන්නේ හොඳද? දැන් දානයක් දුන්නා කියන්නකෝ. දාන දීලා හාමුදුරු පාදයට වැඩි අර ඉන්න පිළිමින්ද ගැලුත් බඳන්නේ එහෙමද බඳන්නේ නැහැ. කන්න කතා කරව කටෙන්නේ නැහැ කියනවනේ. ඇයි? ඉතල දෙන්න බොල්ල. බීම දීලා ඉවර තමයි කන්න දෙන්න ඕනේ. දෙයියෝ සාකි මුණ්ඩ කිචි මොන තරම් පිළිහිමකට පත් වෙනවද තියෙන්නේ කියලා. කොහොම හරි කමන්නේ. රටපාලක රාජතුමනි. ඒ අතෘප්තිකර ආශා තියෙන මිනිස්සුන්ට මැරෙන්න බෑ සතුටින්. මරණ මොහොතවල සිහි වෙන්නේ. ඉත කඩන් ගෙවල් දුරල් යනවා. දැන් අර බකිවි ඇමරිකන් අම්මයි කතාවනේ. ගෙදරේ බොමක හරි පුංචි දෙයක්. ඊයේ දින මරනකොට මේක ශ්‍රේණියක් මට දාලා යන්න බෑ කියලා හිතුණා. මිනිස්සු නෙවෙයි හාමුදුරුවටත් ඔක වෙලා තියෙන්නේ. හරිද? මරණ බව මතක වෙලා. මේ සියල්ල වල දා මේක අපි කලින් පුරුදු කරන්න ඕනේ. හම්බ කරන්න එපා කියන එක නෙවෙයි. අපිට කවුරු කාට දෙන්නේ නැහැ. හාමුදුරුවෝ කාට එකක් දුන්නා නේද? අවර්ධි භාග්‍යය. අපි ලුපිනින්න මහත් වෙන. හැබැයි මේ මොනවද සිල්පත් කරන්නේ කොවිලා කාරේ ඔක්කොම දාලා යන්නේ මේක තේරුම් අරගෙන වැඩ කරන්න. ඔන්න තේරුම් ගන්න අපි ඉන්න පැත්තේ රජමහා විහාරයක් තියෙනවා. රජමහා විහාර කියන්නේ ඉඩ කඩන් දීපල හරියටනේ. දීලා කොකුමුරුවක් අමුණු කරන්නේ. පාන්දලේ වාහනේ ඉන්නවලු සංඝා වාසේ ලොකු නාගේ. හරි කරදරයක් වාහනේ. ඉන්න ගෝරුව බාරු දායකතුම මෙයා එළවනවා. එළවනකොට යනවා පොඩ්ඩක් වෙලා ගිය බැලුවා අයිත් වාහනේ. බැලුවා එනවට උනා. අන්තිමට සාස්ත්‍රය බැලුවා කවුද කියලා. දෙයියන්ගේ පිටයි. කවුද? පාන්දලේ ඉන්න මුඩායක හාමුදුරුවෝ. එහෙනම් කොච්චර බර කියලාද? කොච්චර බුදුන් වෙනවද? කොච්චර වත්පිළිවෙත් කරලාද? මේ මොකද වුනේ? චුතිසිතේදී සිරුණා. අනේ මට මේව දාලා යන්න බෑ කියලා කොහෙතුණා. අනේ මම ගියන් පස්සේ මෙවට මොනවා වෙයිද කියලා දුක හිතුණා. ඒඳ ගියේ නෑ. වෙන ක්‍රමයකට අවිල්ල දැන් මේව රකින්න බලාගෙන ඉන්නවා. හොඳ නැද්ද දැන් ආන්දරට නාගි වෙලෙ හොඳ නැද්ද? ආම්රු තේරුණා අපි ඔක්කොම මේක තේරුම් මේ ඔක්කොම ලැබිලා තියෙන මොනවද කරන්නද? අපිට ජීවත් වෙන්න. අපිට සැප විඳින්න.
පුළුවන් තරම් හොඳ පින් කරගන්න. මේ ටික තේරුම් ගන්නවා නම් මිනිස්සු කොච්චර හොඳ සමාජයක් පටන් පුළුවන් වේද නේද? සියලු දෙනාම මේවා තේරුම් ගන්න ඕනේ. අපි බැරෙන්නේ නැහැ කවදා හරි විශ්වාස ගන්න යනවා. ඒක රටපාලහාරෝගෙක් කියන ආයතනවල ඔබතුමා රටේ රාජ්‍ය ගහගෙන ඔබතුමාට ඊළඟ භවයේ කොහෙද යන්නේ කියලා ඔබතුමාව දන්නේ. මට එහෙම නෑ. මම නිරෝ සමාපatti සමවදිනවා පිළිනවා පානවා. මගේ බහුගමන අවසానයි. අපි බෞද්ධ නම් මහන්සි යන මෙන්න මේ ටික කරන්නේ මොකද්ද? අටුම තරමේ සෝවාන් මාර්ග ඵලයකටවත් එන්න අපේ ජීවිතය අපි ඕනනම් දාන දෙනවා. පන්සල් හදනවා. ඒවා කරන්නම බෑ. සීල ගන්න ඕනේ. සීල සමාධි ප්‍රඥා විදර්ශනා භාවනාව පුරු කරන්න ඕනේ. මේකට වඩා බල කියන්න ඕනේ දැන් අටමාර නැත්නම් තව ටිකක් කලකිරීම මොනවද කියලා යන්න පුළුවන්. මේක බොරුවක් මේ ජීවිතේ කියන්නේ. පිටවෙච්ච දැන් අපිට උස්සලතු ඉන්න බෑනේ. දැන් මම විතක් හපහපානේ ඉන්නේ නේද? මේක දිගට කියලා උගුරේ හිර උරා. මොකද වෙන්නේ? ඉවරයි ඉන්නේ. වතුර ටික හිර වෙලා මැරිච්ච මිනිස්සු අපි දැකලා තියෙනවා. සෙබර ටික හිර වෙලා මැරිච්ච මිනිස්සු අපි දැකලා තියෙනවා. බට් එක කාපු බට් එක හිර වෙලා මැරිච්ච මිනිස්සු අපි දැකලා තියෙනවා. මේකටයි කවුරුත් පරදෙන්නේ බෑ. එහෙම අනිත්‍ය ජීවිතයක් අපි ගෙවන්නේ මේ ජීවත් කරන පුංචි කාලේ තුල කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන්න ඕන. කාට හරි පුළුවන් නම් උදව්වක් කරන්න ඕන. උදව්වක් කරන්න බැරි නම් පරිගන්න එපා. අනුන්ට හතුරුකම් කරන්න මේ පාඩේ මේකම මගේ පාඩේ යාමනාපයි මේ පාඩේ උනාවේ. අපි නිකන් අපනා පුරාණ එදා ඉඳලා නිකන් මරන්න විනාශ කරනකොට දැකලා නේද? ඒක පුරුදු වෙන්න එපා. හිතේ සතුටින් ඉන්න මහර්ෂි ගන්න. කොහොම වෙලාවෙත් මැරෙන්න වෙනවා. ජීවිතයයි කියලා හොඳට තේරුම් ගන්න. දැන් මම ඇතිනේද අපේ අම්මා. හංගරෙන්නත් එපා. මේ රටේ ගොඩක් කරන්නේ. ඒ තමයි ධර්ම දේශනාව සංකරන වෙලාව හොඳයි. අපේ රේවත පඬිත හාමුදුරුවන්ගේ ආරාධනයෙන් අද මා මේ කාට වැඩම කළේම මගේ කල්යාණ මිත්‍ර අපේ අපවත් වේවදාල ශාස්ත්‍රපති රාජකීය පඬිත ශ්‍රී ලංකා රාජ්‍ය මහානිකායේ ශාස්ත්‍රාර්ථ දුරයක් දරු තේවරායනී විවරානන්ද නායක ස්වාමීන් වහන්සේගේ විශ්වවර්ණ පූර්ණ පින්කම ආරම්භ කරගෙනත් විහාරස්ථානකට කටචීර මහා පූජා පින්කම නිමිති කරගෙන පැවැත්වෙන මේ ධර්ම දේශනය පවත්වන්න ඒ පින්වත්ව මම හිතන ජීවිතේ නිකන් හරි හිතුණා නම් අනේ මහත් බැරි තමයි කියලා ඔය ඇති අනිත්‍ය ආවනේ අපේ එකක් හරි නේද අපි හොතන ඉගෙන ගන්න ඕනේ දිගින් අපි මහත් වෙනවා මරණයට කිට්ටු වෙනවා අපිට පිට වෙන්නේ කෙනෙක් නෑ අපි මොකද තමයි අපේ ජීවිතේ කුසල් කරගන්න ඕනේ ඒ වගේ මොනවත් තිබ්බත් වැඩක් අන්තිමට ඔක්කොම ටික දාලා යන්න වෙනවා. ඒක අපේ ජීවිතේ පිනක් කරගන්න ඕනේ අනිෂ්ඨාන හොදට ඇති කරගන්න. පුළුවන් තරම් නිවැරදිව ජීවත් වෙන්න. මරණ මංජකයේදී මරණයට බයක් නැතිව මුහුණ දෙන්න පුළුවන් ජීවිතය හදාගන්න. ඒ වුණොත් පින්වත් ඔබ මේ ධර්මානුශාසනය අහුව වෙනවා. වැරද්දක් කරන්න වෙලාව ආපු ගමන් ශ්‍රීකරන්නේ. මම මේ වැරද්ද කරන්නේ නැහැ. ඡන්දාශෝකට පුළුවන් වුණා නම් ධර්මාශෝක කෙනෙක් වෙන්න. මෝපාශ දීපු දේවානම් පිටිසර පුළුවන් වුණා නම් දැහැමි රජෙක් වෙන්න. ඇයි මට බැරි? මාත් හදා ගන්න ඕන. ඒ තමයි මට පාවසල ස්වාමීන් වහන්සේ ධර්ම ඕන. ඒ ධර්ම මානවා. අහුවා. ඉදිරියටත් මගේ ජීවිතේ මම මෙතෙක් කල් කරපු වැරදි කිසි දවසක කරන්න මට බෑ පෙරේතෙක් වෙලා උපදින්න. මට බෑ ණයෙක් පොලෙක් වෙලා උපදින්න. අමනුෂ්‍ය භූතයකට මම හොඳ මනුෂ්‍යාත්මෙ ඉපදෙලා නැවත නැවත පින් කර ගන්න ඕනේ කියලා අදිෂ්ඨාන කරගත්තොත් ඔබට මේ ජාග්‍රහණය කරන්න පුළුවන්. හොඳයි. දැන් අපි මෙතෙක් වේලා සිද්ධ කරගත් කුසල. ඒ වසර විශ්ව කර අපවත් වී වදාළ ශාස්ත්‍රපති රාජකීය පරිතපේ තේමරාහේ දේවිකලානන්ද නායක ස්වාමීන් වහන්සේ ලැබේවා. ඒ වගේ මේ තාලේ පරිහාර මන්දිරෙකුත් අපවත් වුණා නේද? ඒ අපවත් වී වදාළ ගොඩාක් ස්වාමීන් වහන්සේලාත් මේ පින් ලැබේවා. ඒ වගේම අපේ ඉවලානන්ද ස්වාමීන් වහන්සේ හැදූ වැඩු දෙමාපියන් වහන්සේ සසුන්ගත කළ ගුරු දේවයන් වහන්සේලාට මේ පින් ලැබේවා. අද අපේ මේ පින්කම සංවිධානය කරන අපේ රේවත පඬිත හාමුදුරුවන්ගේ ඒ වගේම අමිත පඬිත හාමුදුරුවන් ඇතුළු මීතාන වෙන මහා සංඝරත්නයේ ශාසනයේ දායාද කළ පරලෝසපතුන් වහන්සේලාගේ මව්පියෝ වැඩිහිටියෝ සීකරන ඒ අයට
මේ පන්සල පටන් ගත්ත දවසේ මේ ස්ථානයේ දීරු අවශ්‍යතා විවිධාකාරයෙන් ආධාර උපකාර කරලා ශිවපස දානයෙන් පිරිනමන පරෝසපත් වුණු සතර පේරුවේ ශීල දායකාරකාදීන මේ පිළ වේවා ශීල සත්වයන් දුතන වේවා ඒ හැමදෙනා මේ පින් අනුමෝදන් වීමෙන් සුඛී සුවපත් භාවයටපත් වෙත්වා එයත්ෝ ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා අපේ රේවත පණිදාරුදු මහා සංඝරත්නයට මේ පින්කම් මේ විදිහට සංවිධානය කරන ඒවට අතහිත දෙන්න පින්වත් ඔබ සියලු දෙනාටම සහභාගී පවුල් දෙනාටම තොරතුරු කරන වේවා පිරුවන්ගේ ආශිර්වාදී වලින් දුක් බව ලැබේවා නිරෝගී බව ලැබේවා කරන සියලු කටයුතු දවසින් දවස දියුණු පමුණු වේවා පින්වත් ඔබට ජීවිතයේ අනිත්‍ය වටහා ගන්නට මේ ධර්ම දේශනාවේ උපදේශය වේවා සසර වතන තුර පාදවල පමුණුවි මේ ජීවිතය තුළදීම මේ ගෞතම ශාසනය තුළදීම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර නිවන් දකින්නට හේතු වාසනා වේවා ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤං තං අනුමෝදිत्वा තිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤං තං අනුමෝදිत्वा තිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤං තං අනුමෝදිत्वा බෝධයන්තු චිවං පදං ධර්ම ප්‍රේක්‍රීමින් හැමදෙනාටම අමා මහ නිවනින් සැනසීම ලැබේවා කියලා